සිත් නිවා ඇදහැලෙන අමා සදහම් වැස්ස හෙළසුරු ටීවී ශ්‍රී සද්ධර්ම චාරිකා අද තුන්ලොවට ඇසෙනසේ සාදුකාරදී බ්‍රහ්ම රාජවරු වඩින දෙව්ලොව දෙවිවරු වඩින මේ කොළොන් වෙන්නේ ගල්ගෙඩියාවේ පුරාණ විහාරයේ සිට මේ ධර්මානුශාසනාව දේශනා කරන්න චතුර සමරකෝන් මැතිතුමනි ඔබ බොහොම පින්වන්තයි මේ ධර්ම දානය සිදු කරන මේ වෙලාව ඔබගේ පියාණන්ටත් මේ පින ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගෞරවයෙන් සාදු කියා හැම දෙනාම අපි ආරාධනා කරමු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු. හොඳයි. පින්වත් සියලු දෙනාම දෑත නලලේ තබා අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන සිරිපාපියුම් අභියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න. ධර්මකාමී දෙවියන්ද මේ උතුම් දහම් පිළිසඳර ශ්‍රවණය කෙරෙත්වා යන ආරාධනාවෙන් සාධු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා අනප්පකප්පං සම්බෝධි චිත්තං පරිපාචයන්තෝ අනේක දුක්ඛං අවින්දි සත්තේසු කරුණාය මානෝ නමෝ මහාවීර මුනිවරස්ස ගිනිය නොහැකි කප් සුවහස් බුදු කුරු දම් සපිරෝ ජාති ජාති දිගු ගමනක් එකම සිතින් ඉවසූ සෞසත වෙත කරුණාවෙන් අපමණ දුක් ඉසිලෝ වැතිර වන්දිමි සිරි සම්බුදෝ සසර දිනු මුනිඳු සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ අණ්ඩෝ මහද්ධනෝ මහා භෝගෝ මහා යසෝති උච්චති මේ උතුම් නිමේෂය සඳහා වැඩම කොට වදාළ අවසරයි බුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති අපගේ ගුරු දේවෝත්තම මට නම සිහිපත් කරන්නට අවසරයි විනයාචාර්ය අතිපූජනීය උඩුවර ධම්මරක්ඛිතාභිධාන මහා ස්වාමින් වහන්සේගේ පාපියොම් වන්දනා කරමි. අපට සමාව අවසර ලැබේවා. එවැගේම මොනරාගල ලෝල්ලේපොළ අරණ්‍ය සේනාසනය සහ පොතුවිල් බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපට නම සිහිපත් කරන්නට අවසරයි. කොළොන්වින්නේ රේවත නායක ස්වාමින් වහන්සේ එවැගේම මොනලාගර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලෙහි ගරු සභාපති සියඹලාන්දුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී කොටියාගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි මාරි අරාවේ ධම්මරක්කිත පණ්ඩිත ස්වාමින් වහන්සේ එවැගේම ඓතිහාසික පොකුණුගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති අවසරයි කලවැල් ආර්ය ගම කස්සප ස්වාමින් වහන්සේ ගල්ගෙඩියාව අරණ්‍ය සේනාසනයේ වර්තමාන විහාරාධිකාරී අවසරයි බීරකටියේ සමාහිත ස්වාමින් වහන්සේ ඇතුළු සදා පූජනීය පරම වන්දනීය මහා සංඝරත්නයෙහි පාපියොම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. ආදරණීය දූල පුතාලා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා හැමෝටම ඊතා සුබ පින්මත් නිමේෂයක් සොඳුරු සැඳෑවක් වේවා කියලා මම බොහෝම මෙත් සිතින් මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. දූල පුතාලත් වැඩි පිරිසක් සිටින නිසා කාටත් බොහොම පහසු විහරණයෙන් වටහා ගැනීම පිණිසත් හැමෝගෙම හද సంతානවල ශ්‍රද්ධාදී උලාර ගුණ සිසිලස ඇතිව මතුව පැතිරෙන විදිහටත් මේ දහම් කතාව ගොනු කරන්නට මා බලාපොරොත්තු වෙනවා. එනිසා සත්පුරුෂ පින්වතුන්ලා බොහොම ශ්‍රද්ධාවෙන් ඊතා හොඳ සෝතාවධානයකින් යුතුව මේ වදන්වැල බණපද මාලාව සාදු සිතින් ශ්‍රවණය කෙරෙත්වා කියලා මම සිහිපත් කරනවා. අතිපූජනීය සංඝරත්නයන් අවසරයි පින්වතුනි, අපට මේ සොඳුරු ඇසිල්ල මේ උතුම් නිමේෂය ලැබුණේ මේ ලෝකයට පහළ වූ අසම සම දස බලධාරී අපේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ බුදුරජාණන් වහන්සේගේ එවැගේම මේ උතුම් මොහොතට සුමාල් මඩවල ඒ පින්වත් කතෝලික පූජකතුමනුත් පැමිණිලා සිටිනවා. එතුමත් බොහොම මෙත් සිතින් සිහිපත් කරනවා. මේ උතුම් සොඳුරු ඇසිල්ල අපට ලැබුණේ මේ ලෝකයේ පහළ වූ අසම සම දස බලධාරී බුදුරජාණන් වහන්සේ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ බොහෝම දුක් විඳලා සංසාර ගමනේ
අපිට මේ සනාතන පිළිසරණ ලබා දෙන්නට සිද්ධ කරපු කැපකිරීම් සමුදාය අපේ ධර්මයේ අපූර්වට විස්තර කරලා තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව සමස්ත සත්ව වංශය වෙතම පැතිරුණ අනුකම්පාවක්, කරුණාවක්. බුදුරජාණන් වහන්සේගේ වදන්වැල තුල දෙවි මිනිසුන්ට ලැබිච්ච පරමානන්දනීය සැනසීම අනූපම සැනසීමක්. බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණය ලෝකයේ සැපත සොයන සත්වයන් වෙත කෙරුණ ආමන්ත්‍රණයක්. දුකට අකමැති, සැපතට කැමැති සත්වග වෙත පොදුවේ කරන ලද සුහද ආරාධනාවක් තමයි මේ ධර්ම මාර්ගයේ හැසිරීම. තවත් විදිහකින් කියනවා නම් ලෝතුරා බුද්ධ රාජ්‍ය බොහොම දුකසේ පසක් කරලා බුදුරජාණන් වහන්සේ ලොවට දම් දෙසීම පිණිස ඉසිස්සෙල්ලාම සහම්පති බ්‍රහ්ම රාජයාගේ ආරාධනාව සලකා බලා ආපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුච්ඡන්තු සද්ධං ආදී වශයෙන් මේ ධර්මයේ දේශනා කරන්නට ආරාධනාව පිළිගත්තා. නැත්නම් මේ ධර්මයේ දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේගේ බුදුහිත කැමති වුණා. ඒ කැමති වුණේ ලෝකවාසී අප්‍රමාණ සත්වගක් වෙත මහා කරුණා සමාපත්තිය පතුරුවා ඔවුන්ගේ දුක දැකීම මුල් කරගෙන. එනිසා බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ආමන්ත්‍රණය දුකින් පීඩිත සත්වගට සැපත පිණිසයි යන කාරණය හිතට ගන්නට ඕන. කුමන කවර කෙබඳු දුකකින්ද මේ මහා සත්වග පීඩාවට පත්ව තිබෙන්නේ? ඒ කාරණයට මෙන්න මෙහෙමයි ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාළේ. මහණෙනි, මේ මුළු ලෝක ධාතුව තුල මනුස්ස ලෝකයේ අරගෙන කතා කළොත් මිනිස් ලෝකයේ මනුසත් වගට ඉපදීම නැමැති, ජරාවට පත්වීම නැමැති, ව්‍යාධිය මරණය නැමැති කාරණා ටිකක් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වන කාරණා කිසිම හේතුවකින් ලෝකෙ කිසිවෙකුටත් සැපතක්ය කියා කිව නොහැකි. උපන් සත්වයා ඇසිල්ලක් පාසා ජරාවට පත්වීම, මොහොතින් මොහොත නේකාකාර කායික මානසික පීඩාවන්ට බඳුන් වීම, මරණයට පත්වන්නට සිද්ධ වීම යන මේ කාරණා ලෝකෙ කිසිවෙකුටත් කාරණා සහිතව සැපතක්ය කියා කිව නොහැකි. ඒක ඒකාන්තයෙන්ම මදහත් නුවණකින් බලන ඕනෑම කෙනෙකුට දුකක්ය කියා පිළිගන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ දුක මේ දෙව් මිනිස් ලෝකයේ විශේෂයෙන් මනුසත් වගට විද්‍යමානයි. අනිත් සත්වයන්ටත් එහෙමයි. මිනිස් පුරයේ වෙසෙන සත්වයන්ට ජාති ජරා ව්‍යාධි ව්‍යසන මරණ සෝලතමුල් වලින් අඩු වැඩි වශයෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවාමයි. ආන්නේ පීඩිත සත්වග වෙත බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ඒ සියලුම දුක් මේ ජීවිතය තුලදීම අහවර වෙනවා තමන්ගේම ජීවිතය තුල අත්මිදින්නට. තවත් විදිහකින් කියනවා නම් හැම දුකින් අතමිදී ලබන පරම සහන සුවය මේ ජීවිතය තුලදීම අත්මිදින ආකාරය කියා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලොව අමතා මහ කුළුණු හදින් ධර්මය දේශනා කළේ. දැන් මේ පුංචි දූල පුතාලටත් වැටහෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ ලොව අමතා දම් දෙසුවේ සැපතට කැමති සත්වයන්ට සැපත සලදා දීම වෙනුවෙන්මයි. එනිසා අපි හැමෝම සැපතට කැමති, දුකට අකමැති. සැපතට කැමති අප, දුකට අකමැති අප කුමක්ද කළ යුත්තේ යන වග එකම බණපදයකින් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. මාකාසි පාපකං ධම්මං ආවීවා යදිවා රහෝ. කිසිමාකාරයක අකුසල ධර්මයක්, පාප ධර්මයක්, ලාමක ධර්මයක්, ක්ලේශ ධර්මයක් සංගව සිට හෝ එලිපිට හෝ කරන්නට එපා. සචේතේ දුක්ඛමප්පියං. නුඹලාට දුක අප්‍රිය අමනාප දෙයක් වේනම්, සැපත ප්‍රියමනාප දෙයක් වේනම්. මෙන්න මේ කාරණය අපි තරයේ හිතට ගන්න ඕන. මනුස්ස ලෝකයේ නැමැති සොඳුරු සුගති පුරයට පැමිණි මෙවාරය
බොහෝම තීරණාත්මකයි. මක් නිසාද? ගෞතම බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය මුනිවරයාණන්ගේ අනුශාසනාව සමන්පත් සිසාරා හෘදයංගම වන ජීවිතයක් තමයි අපි ඔක්කොම මේ ලැබපු ජීවිතය. සරලව කිව්වොත් බුදුබණ ඇසෙන, බුදුබණ පිළිපදින්න පුළුවන් සම්බුදු සසුනක ලාභය ලැබිච්ච ජීවිතයක්. එනිසා අන් කවර කාලයකටත් වඩා මේ වාරයේ ලැබපු මිනිස් ජීවිතය උලාරයි, උදාරයි, පූජනීයයි, ක්ෂණ සම්පත්තියෙන් යුක්තයි. දැන් මේ ආදරණීයයන් ඒ ක්ෂණ සම්පත්තියට හිමි පූජනීයත්වය තමන්ගේ ජීවිතවලින් ලබා දෙන්නට වග බලා ගන්න ඕන. ඒ උදෙසා තමයි මේ ධර්මමය ආමන්ත්‍රණය. මුලිනුත් සිහි කළා වගේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තමයි අතිශය දුර්ලභම සිදුවීම. සෙසු සියලු සිදුවීම් කදාචි කරහචි කවදා හෝ කෙදිනක හෝ සිද්ධවන්නට පුළුවන්. නමුදු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකවත් කාලයක් පාරමී ධම් පුරමින් සියල්ල අවබෝධ කරගෙන සියලු පාප ධර්ම වලින් අත මිදෙමින් සංසාර දුක නිමා කරමින් ඒ පිළිබඳව මනා සනිටුහන් ඇතිව ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම යනු සත්වයාගේ වංශ කතාවේ ශාතිශය දුර්ලභ සිදුවීමයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වීම තුලම පමණයි පින්වත බුදුරජාණන් වහන්සේ වදාරන අමා ධර්මය ඇසෙන්නේ. ඒ ධර්මයේ ඇසෙනකොට තමයි මේ ලෝකයේ මහා සංඝ රත්නය පහළවන්නේ. මේ කියපු පූජනීය වස්තු අභියස විතරයි සත්වේකුට සැපත පිළිබඳව නැමුම් බලාපොරොත්තුවක් හදවතේ පිහිටුවා ගත හැකි වන්නේ. එනිසා මම බුදු සරණ යමි, ධම් සරණ යමි, සංඝ සරණ යමි කියා තිසරණේ පිහිටපු ආදරණීය පිරිසක් මේ බණ මඩුවේ අද තැන්පත් වෙලා සිටින්නේ. අපි හැමෝටම ආදර්ශ ස්ථානයේ වැඩ සිටිනවා ඒ පරම පූජනීය සුපේසල ශික්ෂාකාමී මහා සංඝ රත්නය. ඔබ මනුස්ස ලෝකේ අංග විකල නොවූ දැස් පෙනෙන දෙකන් ඇසෙන නුවණින් ඥාණයෙන් යමක් වටහා ගන්නට සුදුසු අවස්ථාවක පසුවන පින්වත් ශ්‍රාවකයෙක්. මේ නිමේෂයේ අපට පුළුවනි යෝනිසෝ මනසිකාරයෙන් ඊතා හොඳ අවධානයකින් මේ උතුම් බණපද මාලා මෙනෙහි කරලා ඒ ධර්මයේ අරුත් හඳුනාගෙන ජීවිතය වෙත පමුණුවාගෙන මින් පෙර කිසිදාක නොවූ විරෝ සොඳුරු අස්වැසිල්ලක් ලබන්නට දැන් මේ වාරය මේ අවස්ථාව. එනිසා නැවතත් දහම් නවෝදයෙන් හදවත් පුබුදුවා ගන්නට සම්මා සම්බුද්ධ ශාසනය නැමැති සාන්ත සමවතට ආදරයෙන් සමවදින්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මුහුදෙහි කිමිදී ඒ සහනය අත්විඳනය කරන්න. ජීවිතය බොහෝම කෙටි කාලයකින් අවසන් වීමට නියමිතයි. අපට පෙර මේ මහ පොළොවට බොහෝ අයිතිකාරයෝ හිටියා. ඒ හැම කෙනෙක්මත් කාලක්‍රමයෙන් උරුමය අතහැරදා කර්මයට අනුව යන්නට ගියා. අපටත් නිසක දිනක නිසක වේලාවක යලි කිසිදා නාරින්නට මේ දැස පියාගන්නට සිද්ධ වෙනවා. අන්නේ මොහොතේ සිට ආදිවි මග දෙස නුවණින් බලන්නෙකුට සහනය ඇතිවන තාලයට ජීවිතය පවත්වා ගැනීමටයි මේ අමා ධර්මය උපයුක්ත වන්නේ. සරලව කියනවා නම් මරණ මංචකයේ සිට හැරී බලන අවස්ථාවේ යහපත් ජීවිතයක් මෙමා ගත කළා. අනවජ්‍ය සුඛයෙන් පිරුණ ජීවිතයක් මා අත්විඳා කියන පරම සැනසීම කාට වුණත් තියෙන්නට ඕන. තවත් පැහැදිලි කළොත් දූල පුතාලටත් අපි මනුස්ස ලෝකෙට ආවේ පෙර පිනටයි. මනුස්ස ලෝකෙන් යන දවසට ඒ පින තවත් දියුණු කරගෙනවත් නොගියොත් ආපු ගමන පාඩුයි. එනිසා දැන් අපි සූදානම් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට දීපු විසුද්ධ ඉලක්කය හදවතේ තබාගෙන. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ජීවිතයේ මෙහෙවීමේ අරමුණ තුල ඉඳගෙන ඒ උදෙසා හේතු භූතවන ඒ උතුම් පුණ්‍ය සම්පදාව ජීවිත අතරින් ඉස්මතු කරන්නට දක්ෂ වෙන්න ඕන. අනෞහිතෝ තතෝ ආගා අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ.
කාගේවත් ආරාධනාවක් නැතිව පෙර කළ පින නිසා මනුස්ස ලෝකේ ඉපදුනා කාටත් උදන්වා නිසක නිමේෂයක සමුගෙන යන නිසා මෙදෑ අතර එනම් ඉපදීමත් මරණයත් අතර අපේ සිත කය වචනය භාවිත වන ආකාරය මත මතු ගමන තීරණය වන නිසා දැන් අපි මේ උතුම් බුදු සසුන තුල අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකේ ධර්මචාරීව කටයුතු කරා නම් අධම්මෝ නිරයං නේති ධම්මෝ නේති සුග්ගතින්. ඒ ධර්මයේ හැසිරිච්ච කෙනා උපද්දවාගත් කුසල සම්භාරයන් ඇති කෙනා මේ ජීවිතය අතහරිනදා ඒකාන්තයෙන් මිනිස් ලෝකයේ ඇතුළු සුගතියක උපදිනවා. යම්කිසි කෙනෙක් දහම් මියර සත්පතය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සසුන් මම්පෙත අතහැරියොත් එයාට දුගතිය උරුම වෙනවා. පිළිගත්තා හෝ වේවා නොපිළිගත්තා හෝ වේවා ඔබ මා මේ උතුම් දහම් දේශනා කළේ සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ. එනිසා මේ වාරයේදී අපි වඩාත් සුවචව මේ ධර්මයේ හික්මෙන්නට අදිස්ථාන කරගන්න ඕන. අපි ඇත්තටම අසරණයි පින්වතුනි මේ සංසාර ගමන් මඟ තුල. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත දෙස බැලුවේ පටු ආකාරයකින් නෙමෙයි. මහා පළල් විසද විසරද ඥාන විශේෂයෙන් තමයි අපේ ජීවිතවල දෙස බැලුවේ. බුදුරජාණන් වහන්සේගේ විස්මිත විසරද ඥානයෙන් අපේ ජීවිත දෙස බලනකොට පෙනී ගියේ ඔබයි මායි අප දෙදෙනාම අනන්ත සංසාර ගමනක නිම්මා නැති දුරක නැවත නැවත ඉපදෙමින් නැවත නැවත ජරා මරණ වලටපත් වෙමින් අති දීර්ඝ සරණියක ජාති ජරා ව්‍යාධි ව්‍යසන නැමැති රටාවට හසු වී පැමිණි බවයි බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට හසු වුණේ. ඒ සියල්ල දන්නා ඥානයෙන් බලනකොට ඒ සංසාර ගමන දුක් මුහුදක්. ඒ සංසාර ගමන ජාති ජරා ව්‍යාධි ව්‍යසන කතරක්. ඒ සංසාර ගමනේ හෙළූ කඳුළු එකම සත්වයෙක් මහමූදේ වතුරට වැඩි කියලයි ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ. ඒ සංසාර ගමනේ නේකවර විවිධාකාරයේ කායික හිංසාවන්ට බඳුන් වෙලා ගලාගිය ලේ ධාරා එකතු වුණා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහි සසරක් පසු කර පැමිණි අපටයි මෙමාරයේදී මේ අමා ධර්මයේ සවන් සිසාරා ඇසෙන්නේ. මේ ඇත්ත ඔබේම නුවණින් බැලිය හැකි ක්‍රමවේදය මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැබවින්ම ඔබ මා ඒ බඳු සසර ගමනක පැමිණ තිබේදැයි අපේම නුවණ අවදි කරගෙන බලන්නට බුදුරජාණන් වහන්සේ උතුම් ප්‍රතිපදාව දේශනා කළා. එනිසා ලෝකයේ මදහත් නුවණක් ඇති කිසිම කෙනෙකුට මදහත් නුවණක් නෙමෙයි මදහත් විමසුමක් සහ විමර්ශනයක් ඇති ඕනම කෙනෙකුට මේ කියපු උතුම් උලාර ඉගැන්වීම කරුණු සහිතව ආරම්භයේ ප්‍රතික්ෂේප කරන්නට බෑ. ඕනම කෙනෙක් නුවණින් බලන්නට ඕන. ගිහි පැවිදි අපි බුදුරජාණන් වහන්සේ වදාහල ප්‍රතිපදාව ජීවිතයට ගලපා ගත්තාම එකී ඥානය, එකී වැටහීම, එකී සතිය, එකී සමාධිය, එකී අවබෝධය මගේ ජීවිතේ සනිටුහන් වෙනවද? නැත්තම් ඒ අවබෝධය මටත් ඇති වෙනවද කියලා ඒ ප්‍රතිපදාවේ පිළිවෙත් මගේ ගමන් කරලා ශ්‍රාවකයා අසන්නා අනුගමනය කරලා ඒ අත්දැකීම ලබන්නට කල්පනා කරන්න ඕන. එහෙම නැතුව ඒවා එසේ විය නොහැකි කියා අපි කාටවත් ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැහැ. එනිසා මම මේ ප්‍රකාශ කළේ එහෙම සංසාර ගමනක ඇවිල්ලා පුරාකෘත කුසල මහිමයකටයි අද මේ අපි මේ අසිල්ල ලබන්නේ. මව් කුසෙන් බිහි වෙලා මිනිස් ලෝකේ ඉඳගෙන මේ උතුම් මොහොත නිමේෂය සපුරා හම්බ උනේ පෙර පිනටයි. ඒක කිසිසේත් අමතක නොකළ යුතුයි. ඒක අමතක වුණොත් ලොකුම ලොකු අවාසනාවක්. ඒ කාරණය නැවත නැවත ආවර්ජනා කරන්නට ඕන. ආවර්ජනා කරමින් ජීවිතයේ දෙස බලනකොට තමයි විශාල පුණ්‍යෝපාත්තියක් ජීවිතය තුළ සිද්ධ කරගන්නට ලැබෙන්නේ. හොඳයි පින්වතුනි, මම මේ කිව්වේ මේ වෙසක් සමයේ පොසොන් සමයේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම තුළ අපට අත්විඳින්න ලැබිච්ච මේ සොඳුරු නිමේෂය පිළිබඳව.
මේ මුළු තුන් ලෝකයේම පූජනීයම හමුවීම තමයි අපි අතර දැන් මේ සිද්ධ වෙන්නේ. මම මහා සංඝ රත්නයටයි අයිති. ඔබ අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට. ඒ කියන්නේ ගිහි ශ්‍රාවක පිරිසට. මෙතන වැඩ ඉන්නවා ඒ අති පූජනීය ගුරු උතුම මහා ස්වාමින් වහන්සේලා. ඒ මහා සංඝ රත්නය නිකලල් නිර්මල කිලිටි නොවූ පිරිසිදු සීලස්කන්ධයක් දරාගෙන. එතකොට දැන් අපි දෙපිරිස මේ මුණ ගැසෙන්නේ කුමන අවශ්‍යතාවක් පිණිසද? මෙන්න මේකයි අපි දෙපිරිසගේම අවශ්‍යතාව. සිත් සැනසෙන, නිවි පහන් වන, විශාල පිනක් උපදින, සම්මා දිට්ඨියෙන් ප්‍රබෝධමත් වන බුදුපසේ බුදුමහා මුනිවරුන්ගේ උතුම් සුහද ඒ සුසන්දේශය සවනත වැකෙන, ඒ වැකීම තුල ජීවිත අවබෝධයේ සනිටුහන් වන, ඒ ජීවිත අවබෝධය තුලින් මුලින් කීවාක් බඳු ඒ දුක ප්‍රහාණය කළ සැපත උදා කර ගැනීමේ ඔන්නෝය බලාපොරොත්තුව මත තමයි අපි ඔක්කොම අද මේ මුණ ගැසෙන්නේ. හිතන්නට එපා අපේ මේ පළමු මුණ ගැසීමය කියා. මේ හැම කෙනෙක්ම දුවා පුතා ඇතුළු වැඩිහිටියෝ ගිහි පැවිදි අපි ඔක්කොම පෙර සසුන් ගමනේ පෙර සංසාර ගමනේ මෙන්න මෙබඳු උතුම් හමුවීම තුල ධර්මය බෙදා හදාගෙන එමගින් සැනසීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම. මහණෙනි කාරණා හතරක් මනුස්ස ලෝකේ උපන් සත්වයාට බොහෝ උපකාරයි. කාරණා හතරක් තියෙනවා මනුස්ස ලෝකේ උපන් කෙනෙකුට බොහෝම උපකාර වන. මොනවද මහණෙනි ඒ කරුණු? ඒ කරුණ වලින් පළමු කරුණ තමයි සත්පුරුෂයාගේ ඇසුර ලැබීම. කවුද මේ ලෝකේ පරමාදර එකම සත්පුරුෂයන් වහන්සේ? ලෝකේ පරමාදර එකම සත්පුරුෂයන් වහන්සේ තමයි දස බලධාරී මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. ඊළඟට පරම පූජනීය සරියුත් මුගලන් දෙනමගේ පටන් අද දක්වාත් මදු යුගය දක්වාත් විහිද යන තුන් කාලයට අයිති මහා සංඝ රත්නය. ඊළඟට ඒ සංඝ රත්නයෙන් පස්සේ ගිහි ගෙදර ඉන්න සීලවන්ත ගුණවන්ත තිසරණේ පිහිටපු සත්පුරුෂ ධර්ම දායාදී ලැබපු ගිහි ශ්‍රාවකවරු කවුරු හරි කෙනෙක් සීලාදී ගුණ පිළිවෙත් මත හික්මෙනවා නම් එයා සත්පුරුෂයෙක් කියලා කියන්නට පුළුවන්. හැබැයි සත්පුරුෂ භූමියේ උපරිම තැන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. දෙවෙනි තැන තමයි පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟ තැන තමයි මහා රහතන් වහන්සේලා ආර්ය මහා සංඝ රත්නයේ වැඩ ඉන්නේ. මම මේ සිහිපත් කළේ ඒ සත්පුරුෂ පිළිවෙත සත්පුරුෂ ප්‍රවේණිය අද දක්වාම අඛණ්ඩව අවිච්ඡින්නව පැවතිලා තියෙනවා. ඒ සත්පුරුෂ පිළිවෙතින් තමයි මේ උතුම් සොඳුරු ශාසනය අපට හම්බ වුණේ. දැන් ඒ සත්පුරුෂ ඇසුර තුල ඇසෙන්නට ඕන ඊළඟ දේ අපට ඇසෙනවා. දෙවැනි කාරණය තමයි මිහි පිට උපන් මිනිසාට උතුම්ම ලැබෙන සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ සත්පුරුෂයාගේ ඇසුරින්ම පමණයි. සත්පුරුෂ ඇසුරින් සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට තුන්වන කාරණයක් ජීවිත අභ්‍යන්තරයෙහි පිහිටනවා. ඒ කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් කුසල් දහම් උපදින ආකාරයෙන් මෙනෙහි කිරීම. ඒකට කියනවා කරුණු සහිත මනසිකාරය කියලා. සකාරණම සහේතුකව සප්‍රත්‍යව කුසලෝත්පාදයට තුඩු දෙන ආකාර මනසිකාරයක් හදවතේ පහළ වීමට කියනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. ඔන්න ඔය සත්පුරුෂ ඇසුරයි ධර්මය සවනත වැකීමයි කියන කරුණු දෙක බාහිරින් අපේ ජීවිතයට ලැබෙනකොට යෝනිසෝ මනසිකාරය අභ්‍යන්තරයේ උපදිනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කාරණා දහම් මියරේ පිහිටා දහම් න්‍යායේ පිහිටා බුදුරජාණන් වහන්සේ වදාළ අනුත්තර බර දහම් නයෙන් විමසනකොට නැමත ශ්‍රාවකයාට යෝනිසෝ මනසිකාරය සතිය සමාධිය කුසල ධර්ම විසිතුරුව හදවතේ පහළ වෙනවා. දැන් අද මේ බණ මඩුවේ ඉන්න සියල්ලන්ම ආන්නේ ආකාරයෙන් විසිතුරු කුසල සිත් හදවත් ඇසුරේ පහළ කරගත් යෝනිසෝ මනසිකාරය පූර්වාංගම කරගෙන මේ වෙහෙරට මේ උතුම් පුණ්‍ය භූමියට සැපැමිනි පිරිසක්. එනිසා දැන් ඔබේ මගේ ජීවිතයේ ඊළඟ කාරණය ඊතා ශක්තිමත්
ශක්තිමත්ව පිහිටන්න ඕන, පිහිටුවා ගන්න ඕන. ඒ තමයි අනුධර්ම ප්‍රතිපදාව. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා ඔබ අහලා තියෙනවා. ධර්ම කියන්නේ නව ලෝකෝත්තර ධර්මයට. මාර්ග 4ත් ඵල 4ත් නිර්වාණයත්. අනුධර්ම ප්‍රතිපදාව කියන්නේ ඒ උදෙසා උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික නේකාකාරයෙන් නේකවර ආදරයෙන් පුරුදු කිරීම. දැන් පින්වතුනි මේ උතුම් නිමේෂයේදී මේ උතුම් ජීවිතයේදී අප සිද්ධ කළ යුත්තේ එකී ධර්මානුධර්ම ප්‍රතිපදාව පුරුදු කිරීමයි. ඒ උදෙසා තමයි මේ උතුම් වදන් වැල මේ සම්මන්ත්‍රණය මේ සාකච්ඡාව මේ පිළිසඳර ඒ තදත්තා භික්කවේ මන්තනා ඒ තදත්තා භික්කවේ සාකච්ඡා කියලා බුදුරජාණන් වහන්සේ ওই කාරණය දේශනා කළා. එනිසා අනුධර්ම ප්‍රතිපදාවේ හික්මෙන ශ්‍රාවකයාට ඒ අනුධර්ම ප්‍රතිපදාව ආකාර කිහිපයකින් දේශනා කළා. සීලය දියුණු කිරීම, ඊටත් පෙර ශ්‍රද්ධාවෙන් ශාසනයට බැස ගැනීම, සීලවන්ත වීම, ත්‍යාග සම්පන්න වීම, ඥාන සම්පන්න වීම. ඊළඟට ශ්‍රද්ධාවෙන් හිත ලස්සන කර ගැනීම, සත්පුරුෂයාට ප්‍රිය කිරීම, සදහම් කතාවේ මනස ආබන්ධනය කිරීම, ඇසූ ධාමයට අනුව පිරූ ජීවිතයක් පවත්වාගෙන යාම, සසර බය දක්නා බව, සසරින් අත මිදීමේ උපාය බුදුසසුනේ සොයන බව, ඒ උපාය දැකගෙන ඒ උපායට අනුව සිත කය වචනය හසුරුවන බව, ආන්න අනුධර්ම ප්‍රතිපදාව. සිතින් කෙරෙන අකුසල් නොකර හැරීම, එනම් අවිද්‍යා ව්‍යාපාද මිසදිටු නොගැනීම, වචනයෙන් කෙරෙන අකුසල් කිසිසේත් නොකර හැරීම, එනම් බොරුව කේලම හිස් පරුස වචන සදාකාලයට අතහැරීම, කයින් කෙරෙන අකුසල් වලින් නිදහස් වීම, එනම් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනයේ ඇතුළු කායික අකුසලයෙන් සදහටම සමු ගැනීම. ආන්නේක අනුධර්ම ප්‍රතිපදාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව අසන ශ්‍රී සද්ධර්මයට අනුව තමන්ගේ සිත කය වචනය අමාරුවෙන් නමුත් පිහිටුවාගෙන සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, ප්‍රඥා ශික්ෂාවෙන් සමන්නාගත වීම. තවත් විදියකින් දානෙන්, සීලයෙන්, භාවනාවෙන් සමන්නාගත වීම. තවත් විදියකින් සසර බය දකිමින් සසරින් අත මිදීම උදෙසා ඇසූ බුදු ගුණ, ඇසූ බුදු බණ ජීවිතේ වෙත පමුණුවා කල් ගෙවීම. ඒ විදිහට කියන්නත් පුළුවන්. තවත් ආකාරයකින් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය බල දියුණු කිරීම, සතර සතිපට්ඨානයන් ප්‍රගුණ කිරීම, සතර ඉර්ධිපාදයන් දියුණු කිරීම, වීර්යයේ ප්‍රභේද 4ක් වන සතර සම්‍යක් ප්‍රධානයෝ දියුණු කිරීම, සප්ත බොජ්ජංග ධර්ම නැවත පුරුදු කිරීම, මාර්ගාංග 8 නැවත දියුණු කිරීම. මෙන්න මේවා තමයි අනුධර්ම ප්‍රතිපදාව. දැන් පින්වතුනි, අප විසින් මේ ජීවිතය තුළ ඔය කියපු අනුධර්ම ප්‍රතිපදාවට ඇත්තමයි දිවිදී ඒ අනුධර්ම ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන. සංසාරයේ ගෙවූ සංසාරයේ සාතිසය වෙහෙස කරවාසේම මතු යන්ත වුණොත් සංසාර ගමනේ උරුමය කඳුළු මුහුදක්. මතු යන්ත වුණොත් සංසාර ගමනේ උරුමය රුහිරු මුහුදක්. ආය කිසිම සැකයක් ඒ පිළිබඳව තියාගන්නට එපා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. මහණෙනි, පොළොව තලයේ අනන්ත සත්වග අතර ඔබේ මගේ දයාබර මව නොවූ කිසිම කෙනෙක් මේ සත්වග තුල හොයන්නට බෑ. එහෙනම් හැම සත්වයෙක්ම අපට ආදරණීය මව් වෙලා සංසාරේ නේකවර ජීවිතය දීලා තියෙනවා. මහණෙනි, මේ අනන්ත සත්වග අතර ඔබේ මගේ පියා නොවූ කිසිවෙක්ද සෙවිය නොහැකි. එහෙනම් මේ අනන්ත සත්වයන් අතර සියලු දෙනාම ඔබේ මගේ දයාබර පියාණන් වෙලා නේකවර දිවිදී අපව පෝෂණය කරලා තියෙනවා. සෙසු පුද්ගලයන් ලෙස මුණ ගැහිච්ච වාරත් ඇත්තමයි අනන්තයි. ඒ මනුස්ස ලෝකේ කියමු, අනන්ත සංසාරේ අපි තිරිසන් ලෝකේ කුර ඇති, අං ඇති, වල්ග ඇති සත්වයන් ලෙස ඉපදිච්ච වාර පොළවේ වැලි කැටවලට වඩා වැඩි. බණ පොතේ එහෙමයි තියෙන්නේ. මම නම් ඒකාන්තයෙන් ඒ සත්‍ය පිළිගන්නවා, මහා සංඝරත්නයත් පිළිගන්නවා, ඔබත් පිළිගන්නවා. එතකොට එහෙම සසරක් මේ ගෙවා පැමිණුනේ කවදාද අපට මේ සසර දුකෙන් අත මිදීම පැනෙන්නේ? කවදාද මේන් අදමිදී සැනසෙලි සුවය අත්විඳින්නේ? මෙන්න මෙච්චරමයි අපේ හිතක තිබිය යුතු එකම පැතුම.
වෙන යම් සියලු පැතුම් සංකතයි ලෞකිකයි ලුජ්ජන ධම්මයි පලුජ්ජන ධම්මයි එනිසාම දුක උරුම කර දෙනවා. පැතුම් සමුදායේ අග්‍රම තැන පිහිට වේ යුතු පැතුම තමයි සසර දුකෙන් අත මිදී චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ශාන්ත අමා නිවනෙහි සුව විහරණ ලැබීමේ පැතුම තමයි අප සියලු දෙනාම හදවත් වලින් පිහිටවන්නට ඕන. ඒ වගේම ඒ උදෙසා පින්වතුනි සුගතියක සත්පුරුෂයන් සිටින පෙදෙසක සද්ධර්මයේ ඇසෙන අවස්ථාවක අපේ ජීවිත අපි යොමු කරන්නට ඕන. එනිසා ජාතිත් සත්පුරුෂ ඇසුර ඇති සුගතියම ප්‍රාර්ථනා කරාට කිසි වරදක් නැහැ සසර දුකෙන් අත මිදී සැනසෙනකම්. එනිසා දැන් අපි මෙන්න මේ කාරණා දෙකෙන් සම්මාදිට්ඨිය නැත්තම් ලෞකික සම්මාදිට්ඨිය එහෙමත් නැත්තම් කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මයේ ඵලයේ පිළිගන්නා ඥානය අවදි කරගෙන ඉදිරි ගමන සහ සංවිධානය කරගන්න ඕන. ඒක වැදගත්ම කාරණයක්. මොකක්ද ඉදිරි ගමන සංවිධානය කරනවා කිව්වේ? අපේ මහ බෝසතාණන් වහන්සේ ඔබ අහලා ඇති මීට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා පැත්තේ යුගයක මේ ලෝකයේ පහළ වෙච්ච දීපංකර බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙච්ච වෙලාවේ ඒ හදවතේ ඊටාම බලවත් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. මොකක්ද ප්‍රාර්ථනාව? මේ දීපංකර බුදුරජාණන් වහන්සේ මා වෙත බුදුවැසින් බලා නියත විවරණය ලබා දුන්සේක. ඒ කාන්තෙන් මම මතු යුගයක දීපංකර බුදුරජාණන් වහන්සේසේම ලෝකයේ සම්බුද්ධ රාජ්‍ය ලබාගෙන දෙවි මිනිසුන් ආමන්ත්‍රණය කරමින් ධර්මයේ දේශනා කරලා ඔවුන් දුකින් අතමුදවා ගන්නා බව ඒකාන්ත සත්‍යයි. ඒ උදෙසා දැන් මම කොහොමද ගමන් කරන්නට ඕන? අන්න මහ බෝසතාණන් වහන්සේ මල් ආසනයේ මත එදා වැඩ ඉඳගෙන නමින් සුමේද නම් වූ ඒ බෝසත් උතුමන් වහන්සේ අනාගතය දකින නුවණ ඒ වෙනකොට තිබුණා. මක් නිසාද? අභිඥාලාභී තාපසවරයෙක් නිසා ඒ ඥාණයෙන් අනාගතය බැලුවා, අතීතය බැලුවා, බුද්ධ වංශය දෙස බැලුවා. ඒ බෝසතාණන් වහන්සේට පෙමිනී ගිය පමණින් බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරගත්තා සම්බුද්ධ රාජ්‍යයට වඩින්නා වූ බෝසතාණන් වහන්සේ නමක් ඒ බෝසත් පුරාණය තුර දානීය නැමැති පියසටහන් ඇතිව ගමන් කළ යුතුය. සීලය නැමැති පියසටහනින් ගමන් කළ යුතුය. නෛෂ්ක්‍රම්‍ය නැමැති සටහනින් පියසටහනින් ගමන් කළ යුතුය. ඒ වගේම ප්‍රඥාව වීරිය නැමැති පාවර ගමනින් ගමන් කළ යුතුය. ඒ වගේම මෛත්‍රිය සත්‍ය අදිෂ්ඨානීය උපේක්ෂාව මෙන්න මේ සත්‍ය භාවිතය මෙන්න මේ උතුම් සිහිසටහන් සහිතව පාරමී පුරාණය තරණය කළ යුතුයි කියා බෝසතාණන් වහන්සේ දැකලා අදිෂ්ඨාන කළා. කොහොමද අදිෂ්ඨාන කළේ? මම ගෞතම නමින් මතු බුදුවන තුරාවට මේ යන ගමනේ ලැබෙන සෑම ජීවිතයකම මේ මගේ ඇසයි, මේ මගේ හිසයි, මේ මගේ හදවතයි, මේ මගේ ජීවිතයයි කියා නොසිතන්නෙමි. මේ මගේ දරුවෝය, මේ මගේ අඹුවය, මේ මගේ වස්තු සම්පත්තිය කියා නොසිතන්නෙමි. ලැබෙන වාරයට මසුරු සිත් යටපත් කරගෙන මේ ලෝකේ දෙවි මිනිසුන්ගේ සැපත උදෙසා සියල්ලම මම දන් දෙමින් දානය පාරමිතාවක් කොට මගේ ශරීරයේ අංගපසංග පවා දන් දෙමින් දානය උපපාරමිතාවක් කොට මගේ ජීවිතයද දන් දෙමින් දානෙන් පරමත්ත පාරමිතාව පුරා මම මේ දානේ නැමැති ගමනින් වඩින්නෙමි කියලා අන්න එදා සම්බුදු ගමන සහ සංවිධානය කරගත්තා. ඊළඟට ඒ බෝසතාණන් වහන්සේ එදා හිතුවා බුදු බව ලබන්නට නම් ඉඳුරාම සීල පාරමිතාව පුරන්න ඕන. සීල පාරමිතාවයි කිව්වහම ගිහි සීලය, පැවිදි සීලය කියලා දෙවැදෑරුම් සීලයක් තියෙනවා. පැවිදි සීලය ඒකාන්ත වශයෙන් බ්‍රහ්මචර්යාව නැමැති උතුම් අංගයෙන් යුක්තයි. ගිහි සීලය බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වෙන්නත් පුළුවන්. පංචශීලය වගේ සීලයක් බ්‍රහ්මචර්යාවෙන් යුක්ත නොවෙනවා. එතකොට බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වූ සීලයද බ්‍රහ්මචර්යාවෙන් යුක්ත නොවූ සීලයද ලැබෙන වාරයට සුදුසු පරිදි මම අකණ්ඩව අච්චිද්‍රව අසබලව අකම්මාසව විඤ්ඤුප්පසත්තව නිමනට යොමු කළ සිතින් පුරන්නෙමි. එනම් ශික්ෂාපද 1 2 3ක් මුලින් මැදින් අගින් තනින් කඩා ගන්න නැතිව ගිහියාට පැවිද්දාට රැකිය මනා සීලය එලෙසින්ම මම රකිමින් සීලය වෙනුවෙන් දිවි දෙමින් සීල පාරමිතාවෙන් ගමන් කොට ලෝතුරා බුදු බව ලබන්නෙමි කියලා එදා හදවතින්ම සනිටුවන් කරගත්තා. උතුම් ගමන සංවිධානය කළා. ඔන්න බලන්න පින්වතුනි සසරක ගමන මග සංවිධානය කරපු හැටි.
ඊළඟට මහ බෝසතාණන් වහන්සේ හිතුවා ලෝතුරා බුදු බව ලැබූ සියලුම මහෝත්තම මුනිවරු බුදුරජාණන් වහන්සේලා ඒ උදෙසා නෛෂ්ක්‍රම්‍ය පුරුදු කළා. ඒ කියන්නේ නික්මීම, නික්ම යෑම, කාමයන්ගෙන් නික්ම යෑම, ගිහිගෙදරින් නික්ම යෑම, ලෝභාදී අකුසල දහම් අතහැරදා කුසලය වෙත පියමන් කිරීම. මේකට කියනවා නෙක්ඛම්මය නැත්නම් නෛෂ්ක්‍රම්‍ය කියලා. අන්නේ නෙක්ඛම්ම පාරමිතාව මම ජාතිත් පුරන්නෙමි. මේ රජසපතක්ය, මිනි ඔටුන්නක්ය, සිංහාසනයක්ය මට හිමිව ඇත්තේ ශ්වේත ඡත්‍රයක්ය කියා මම නොසිතන්නෙමි. රජසපත උවද දම් දෙමින් පාරමි පුරන ගමනින් මතු වඩින්නෙමි. ආන් එහෙම සංවිධානය කළා බුදුමග පාරමි ගමන බෝසත් පුරාණය. ඊළඟට හිතුවා ලෝතුරා බුදු බවට වැඩම කරපු සියලු බුදුවරු අල්පෝත්සහයකින් ඒ වෙත ළඟා වුණා නොවේ. මහෝත්සහයකින්ම බුදු බව වෙත ළඟා වුණා ඒ බුදුරජාණන් වහන්සේලා. එනිසා මම මගේ ජීවිතේ පවා දෙවනුව තබා ඒ වීරිය පාරමිතාව පුරන්නෙමි. දෙවන්ත වීරිය බලයකින් අකුසලයේ යටපත් කරමින් ආයෙමත් නැවත නැවත කුසලයේම උපද්දවා ගනිමින් මම වීරිය පාරමිතාව පුරමින් ඉදිරි ගමන වඩින්නෙමි. ඒ වගේම ප්‍රඥාවෙන් තමයි ලෝතුරා බුද්ධ රාජ්‍යයට වටින ගමන් මඟ බුදුරජාණන් වහන්සේලා පෙර සංසාරේ හඳුනාගත්තේ. මාද ඥානෙන් ප්‍රඥාවෙන් යුක්තව සත්පුරුෂයෝ ඇසුරු කර කර මතුමතුත් පහළ වන බුදුවරු, පසේ බුදුවරු, මහරහත් මුනිවරු ඇසුරු කර කර එමඟ ගමන් කොට ප්‍රඥා පාරමිතාව ඉස්මත්තට දියුණු කරලා ප්‍රඥා පාරමිතාව සපුරා ලෝතුරා බුදු බව ලබන්නෙමි. ඒ වගේම මම මේ මුළු මතු සංසාර ගමනම මෛත්‍රියෙන් ගමන් කරන්නෙමි. මගේ ජීවිතේ නසන්නට පැමිණෙන අවියමෝරාගත් පරම සතුරාට පවා මම පරමාදර මෙත් සිතින් සලකන්නෙමි. කිසිම සතුරෙක් මම මේ ලෝකෙ නොදකින්නෙමි. සියලු සතු වග අසරණ මගේ දරු කැලක් ලෙස දකින්නෙමි. පරම මෛත්‍රියේ පිහිටන්නෙමි. පරම සත්‍යයේ පිහිටන්නෙමි. පරම ශාන්තියේ පිහිටන්නෙමි. පරම අනුකම්පාවේ පිහිටන්නෙමි. පරම උපේක්ෂාවේ පිහිටන්නෙමි. පාරමි නැමැති සිහිසටහන් තබා මේ ඉදිරි කාලයේ මම ගමන් කරලා දීපංකර බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් ගෞතම නමින් බුදුවන්නෙමි කියන සංවිධානය ජීවිතයේ ඇති කරගත්තා. ඇත්තටම ඒ ගමන මොන තරම් ලස්සන ගමනක් වුණාද? ලස්සනයි කිව්වේ අපට පින්වතුනි. හැබැයි ඒ බෝසතාණන් වහන්සේ විඳපු දුක ඒ වෙනුවෙන් ඌලපු දුක් රැස මහ පොළවේ පසට වඩා වැඩි, මහ මූදේ වතුරට වඩා වැඩි. සඳහන් කරනවා බණ පොතේ යෝ සාගරයේ ජලධිකං රුධිරං අදාසි. මහ මූදේ වතුරට වැඩියෙන් එක කල්පයක ලේ දන් දුන්නයි ලෝතුරා බුදු බව පතා. ඔන්න බලන්න. භූමින් පරාජය සමන් සමදාසි දානං මහ පොළවේ පස් බරට වැඩියෙන් ඇඟමස දන් දුන්නයි ලෝතුරා බුදු බව පතා. ඒ තාරකා ධිකතරං නයනං අදාසි හිසහසේ තරු කැටවලට වඩා අබිනීල නෙතු සංගල උපුටා දන් දුන්නයි ලෝතුරා බුදු වැස පතා. අන්න එහෙම ගමන් මගක් බෝසතාණන් වහන්සේගේ ගමන් මග. ඒ හදවතේ රැවුදුන්නේම පිළිරැවුදුන්නේම ලෝතුරා බුදු බව ලබන්නේ කෙදිනකදෝ. එදවසතෙක් මගේ මේ ව්‍යායාමයේ මම අත්හරින්නේ නැහැ. ලෝතුරා බුදු බව ලබා ඒ මතු නතර වන්නේත් නැහැ. දුක් විඳින අප්‍රමාණ සත්වඟක් අනන්ත සසරේ මට මව් නොවූ කෙනෙක් නැත්නම්, පියා නොවූ කෙනෙක් නැත්නම් ඒ අයට පිහිටවීම, සැපත සදා දීම මාවන් වීර පුරුෂයෙකුට යුක්ත වන්නේය. ඒ තුලයි මහා කරුණාව, ඒ තුලයි මහා මෛත්‍රිය, ඒ තුලයි මහා ප්‍රඥාව. නිසා ලෝතුරා බුදු වීද සතුවගට දහම් දෙසන්නෙමි යන මෙන්න මේ පරම පැතුම විතරයි ඒ හදවතේ පින්වතුනි තිබුණේ. එනිසා ඔබ මාවන් උදවියට මහ බෝසත් චර්යාව සැබවින්ම දුරාසද චර්යාවක්. අපට හිතන්ට අමාරුයි ඒ මහා කැපකිරීම. මිනිස් පොරේ විතරක් නෙමෙයි ඔය අදිෂ්ඨානීය සනිටුවන් උනේ. තිරිසන් ලෝකෙ ඉපදුනා බෝසතාණන් වහන්සේ. ඒ වාරවල පවා පුදුම කරුණාවකින්, පුදුම ඉවසීමකින් මහ බෝසතාණන් වහන්සේ ලෝකයට පිට වුණා. මේ පුංචි දූලා පුතාලත් ඉන්න නිසා මම පුංචි බණ කතාවකුත් මෙතෙන්දි කියන්නම්. අපේ බෝසතාණන් වහන්සේ පෙර ආත්ම භාවයක එක්තරා වෘෂභ රාජයෙක් වෙලා ඉපදුනා. වෘෂභ රාජයෙක් කියන්නේ ඔය ගවයන් අතර ප්‍රධානත්වයේ ලබන ඇඟේ පතේ සවිශක්තියෙන් වැඩි ප්‍රධාන ගවයෙකුට කියනවා වෘෂභ රාජයා කියලා.
මෙහෙම ඉපදුනා පුංචි කාලෙම මේ වහු පැටවා එක්තරා මහලු කාන්තාවක් විසින් බොහෝම ආදරයෙන් උස්මහත් කළා. තනකොළ කමලා වතුර පොවලා ගේ ඇතුළේම රාත්‍රී කාලය ගත කරන්න සලස්වලා මැසි මදුරු කිනිතුල්ලෝ ඒ ශරීරයේ වහන්නට නොදී ඇතැම් අවස්ථාවල උණු වතුරෙන් පවා ඇඟ සනීප කරමින් මේ වහු පැටව දවසින් දවස දැන් හැදුනා වැඩුණා. විශාල වහු පැටවෙක් බවට පත් වුණා. මහා කාය බලයක් දරනවා, යෝධ බලයක් දරනවා. දැන් මේ තිරිසන් ලෝකෙ ඉපදුනත් බෝසතාණන් වහන්සේගේ පුරාකෘත පුණ්‍යාධිකාරය නැත්තම් අභිනීහාරය එහෙමත් නැත්තම් පණිදිය කොහොමත් ඒ පණිදිය අවදි වෙලා තියෙන පණිදියක්. එහෙම නැත්තම් සක්‍රීයව පවතින ප්‍රාර්ථනාවක්. එහෙම නැත්තම් නියත විවරණයෙන් පසු ගෙවෙන සෑම ජීවිතයකම බුදු බව පිණිස වඩින ගමනක් යන අදහස අඩු වැටි වශයෙන් ඒ ජීවිතවල පිහිටනවා. දැන් මේ වෘෂභ රාජයා තමාව පෝෂණය කරන්නට අර මහලු කාන්තාව විඳපු දුක, දීපු ආදරය, දක්වපු සෙනෙහස, පුතෙකුට දෙවෙනි නොවනසේ දීපු සෙනෙහස ආදරය සිහිපත් කළා. කල්පනා කළා මගේ මව්තුමිය දැන් මහලුයි. මම කොහොමද මගේ අම්මට අනාගත කාලේ දුකක් නැතුව ජීවත් වෙන්න සලස්වන්නේ? මේ මහ වෘෂභයා කල්පනා කරේ මනුස්ස ලෝකේ මහලු කාන්තාවක් පිළිබඳව. ඔන්න බලන්න සෙනෙහස, ආදරය, අනුකම්පාව, මෛත්‍රිය සියලු සත්වයා හොයන දෙයක්. ඒක අපි ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස බුද්ධාඥාවට බැඳිලා ඉන්නවා. පින්වතුනි, එතකොට මම මේ සිහි කළේ එහෙම හිතමින් මේ වෘෂභ රාජය හැසිරෙන ගමනේ එක්තරා දවසක ඒ ගම්පලාතෙන් තවලමක් ගියා. තවලමක් ගියා කියන්නේ මහා මාර්ගයේ ඒ කාලේ භාණ්ඩාදිය ප්‍රමාණය කළේ කරත්තවල. ඒ වාගේ ගවයෝ යොදලා ඒ කරත්තවල බඩ පොරවගෙන නගරයෙන් නගරයට, රටින් රටට 3 මාසේ, 4 මාසේ, 5 මාසේ, අවුරුද්දේ එහෙම වෙළඳ සවාරි යනවා. ඉතින් එහෙම ගිහිලා ඒ රටේ තියෙන බඩු මුට්ටු දඹදිවට අරන් එනවා. දඹදිව ಭಾರತයේ උතුරු ප්‍රදේශයේ තියෙන හැදෙන වැඩෙන ඉදි වෙන දේවල් අනිත් ප්‍රදේශ වලට අරන් යනවා. ඉතින් එන්නේ එහෙම ගල් හමුදාමක් මේ ගම් පලාතෙන් යනවා. ඒ පාර වැටිලා තියෙන කිසියම් මේ වගුරු මඩබිමක් ආශ්‍රය කරගෙන. ඒ මඩබිමේදී බොහෝ කරත් තේරෙනවා. නමුත් බඩු හිස් කරලා කොහොම හරි ඇදලා ඒ ගමන යනවා. වෙන යන්නට පාරක් නැහැ. ඒක තමයි කෙටිම පාර. ඔන්න දවසක් දා විශාල ගැල් හමුදාවක බඩු පිරුණ කරත්ත මේ මඩ ගෝරු වේරුණා. ඒ බැඳලා තිබුණ කිසිම ගවයෙකුට මේ කරත්ත ටික දැන් අදින්න බෑ. බෝසතාණන් වහන්සේ, වෘෂභ රාජයන් වහන්සේ මේ දෙස බැලුවා. ඒ ගැල් හමුදාමේ තවලම් නායකයා කිව්වා මේ ප්‍රදේශයේ ඉන්න සවිශක්තිය ඇති ගවයෙක්වත් මේ ගැල් කරත්තේ බැඳලා මේ ටික ඇදලා ගන්නට පුළුවන්ද කියලා බලමු. අන්නේ වෙලාවේ හැදුන වැඩුන ශරීර ඇති බෝසතාණන් වහන්සේ දැකලා බෝසත් වෘෂභ රාජයා දැකලා මේ බෝසත් වෘෂභ රාජයා ලං කරගෙන දැන් කරත්තේ බඳින සූදානම්. වෘෂභ රාජයා කරත්තෙත් බැඳලා නමුත් අදින්නේ නැහැ. මේ වෙළඳ කණ්ඩායමේ ප්‍රධානියට වැටහුණා මේ වෘෂභ රාජයා මේ මිනිසෙකු හිතනවා වගේම හිතන බොහෝම අභ්‍යන්තර ඥානනයක් තියෙන සත්වයෙක්. මේ සත්වයාගේ අදහස විය හැක්කේ මෙන්න මෙයයි කියලා ඔහුට අනුමාන වශයෙන් වැටහුණා. වේතනයක්, වැටුපක් මේ සතා බලාපොරොත්තු වෙනවා. ලං කරලා කිව්වා වෘෂභ රාජය කහවණු 1000ක් දෙනවා. කහවණු 1000ක් දෙනවා මේ කරත්ත ටික මඩගොහරුවෙන් ඇදලා දුන්නොත්. ඔන්න දැන් පොරොන්දු වුණා. පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. මොකද කලේ වෘෂභ රාජයා තමන්ගේ මහලු මමට සලකන්ට ඕන නිසා, මිනිස් වූ මහලු මමට සලකන්ට ඕන නිසා පුදුමාකාර වීරියකින් මේ කරත්ත ටික ගොඩට ඇදලා දුන්නා. ඒ වෙනකොට හන්දිපත් ඔක්කොම රිදෙනවා. අර වෙළඳ කැලේ නායකයා මොකද කලේ? දහසින් බැඳි කහවණු පියල්ලක් බෙල්ලේ ගැට ගැහුවා. මේ දහසින් බැඳි කහවණු පියල්ල අරගෙන ගියා තමන්ගේ නිවසට අර මහලු කාන්තාව වෙත. බලනකොට හන්දි ඉදිමිලා, කලවාගොබ ඉදිමිලා, මහා වෙහෙසකටපත් වෙලා, පිටකර තුවාල වෙලා, හැම ගැලවිලා. අන්නේ වෙලාවේ මේ මහලු කාන්තාව උණු වතුරෙන් තෙමලා ශරීරයට පහසුව ලබා දීලා කහවණු පිහල්ල ලබා ගත්තා. මම මේ සිහි කළේ අන්න එහෙමයි ත්‍රිසංගිය ජීවිතේ පවා එළෙහි ගුණ සැලකුවේ. ගුණධර්මවල පිහිටියේ. ඒ වගේ ජීවිත ගැන බොහෝ ප්‍රමාණයක් මට මේ මොහොතේ කියනවා නම් කියන්න පුළුවන්. එහෙම ගමනක් පින්වතුනි, මහා බෝසත් ගමන. ත්‍රිසංගියදා එහෙම ගුණ මුහුදක් ඒ හදවතේ ලැබුම්ගත්සේක් නම් මනුස්ස ලෝකේ පාරමේ පුරපු සඳ මොන තරම්නම් උලාර ගුණ මුහුදක් ඒ හදවතේ තියෙන්න ඇතිද?
පාරමි පුරා අවසන් කළේ වෙස්සන්තරාත්ම භාවයේ. වෙස්සන්තර රජතුමාට මහ විරෝධයක් අරගලයක් ජන සමාජයේ විසින් එල්ල කරේ කවර වරදකටද? වෙස්සන්තර බෝසත් කුමාරය උපදින දවසේම ලැබිච්ච ආකාශචාරී ශ්වේත වර්ණ හස්තිරාදය එළියතුන් දන් දුන්නා කියන මෙන්න මේ වරදට තමයි රටක් උදහස් වුනේ. නමුත් ඒක වරදක් නෙමෙයි. තමාට ලැබිච්ච ඇත්පැටවා කැමැතිනම් තියාගන්න පුළුවන්, කැමැතිනම් දන් දෙන්න පුළුවන්. නමුත් ඒ රට පුරාම ප්‍රචලිතයි මේ රටට වැසි වැටෙන්නේ, මේ රටට මේ වාසනාව උදා වෙලා තියෙන්නේ මේ ඇත්පැටවා ලැබීමත් සමග කියලා. එහෙම ඇදහිලි ඒ වගේ විශ්වාස මිනිස් සමාජයේ තියෙනවා. ඉතින් දැන් බෝසතාණන් වහන්සේ යථා දන් දුන්නාම නගරයම එක්රොක් වුණා රාජාංගණයට. කෑ කෝ ගහලා කිව්වා මෙවන් කුමාරයෙක් රජමැදුරේ තව දුරටත් රැඳුනොත් අපව හිඟමනුන් බවට පත් වෙන්නට පුළුවන්. නගරයේ තව මොනම දම් දෙයිද දන්නේ නැහැ. එනිසා වහාම මේ රජකුමාරා රාජ්‍යෙන් නිරපා හරින්න කියලා සඳ මහ රජතුමාගෙන් ඉල්ලා සිටියා. මහරජතුමා හඬා වැළපුණා. රජ බිසව වෙස්සන්තර කුමාරයාගේ අම්මා හඬා වැළපුණා. නමුත් මිනිස්සු බොහෝම උදහස් වෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මහරජතුමා දැනුම් දුන්න කුමරුනි ඔබට යන්නම වෙනවා මේ රජ පියස හැරදා. මේ රාජ්‍යයෙන් වෙන්ම යන්නටම සිද්ධ වෙනවා. මිනිස්සු කියන්නේ නම් හිමාල කැලයට ගිහිල්ලා සැඟවෙන්න කියලා. මට නම් එහෙම කියන්නට බෑ. නමුත් කුමරුනි මුළු රටක් උදහස් වෙලා තියෙන වෙලාවේ ඔබ තීරණයක් ගන්න. අන්නේ වෙලාවේ බෝසත් කුමරු වෙස්සන්තර කුමාරයා කිසිසේත්ම හදවතින් චිත්තෝත්පාද මාත්‍රයකින් රටවාසීන් ගැන උරණ වුණේ නැහැ. හිතන්න මෙහෙම දෙයක් කාටද කරන්න පුළුවන්? මගේ රටවාසීන්ට මා මේ නගරේ මේ රටේ රැඳෙන එක පීඩාවක් නම් මම රාජ්‍ය අතහරින්නම්. කැලේකට නම් ඔවුන් යන්න කියන්නේ මම කැලේකට යන්නම්. යුක්තිය අයුක්තිය පසිඳලා මේ වෙලාවේ කල්පනා කරේ නැහැ. මහා සිව් බල සේනාවක් සිව්රංග සේනාවක් ඉන්නවා රාජ්‍ය රකින්නට, උවදුරු වළක්වන්නට, සතුරු බලමුළු සාධනය කරන්නට. නමුත් එකම අවියක් අමෝරන්නට ඉඩ දුන්නේ නැහැ. එකම ඉල්ලීමක් කළා. මහරජුනි මම යන්නම් වනාරණට, නගරවාසීන්ගේ කැමැත්ත එය වේනම් මට එක අවසරයක් දෙන්න. තව එක දවසක් මේ රජමැදුර රැඳෙන්නට අවසර දෙන්න. වෙන කිසිවක් උදෙසා නෙමෙයි, සිත්සේ අවසන් දාණය මට පූජා කරන්න ඕන. පාරමී ගමන අවසන් කරන දාණය මට පූජා කරන්න ඕන. ඒ දාණය සත්ත්‍ය සතික දාණය. ඒ දාණය පසුදා පූජා කළා. ඉනිග්මිතිව මද්ද්‍රී දේවිය කාටත් කලින් වනාරණට යන්න කරත්තේ නැගලා ඉන්නවා. ජාලිය ක්‍රිෂ්ණජිනා දරු දෙදෙනත් කරත්තෙට ගොඩ වෙලා. මහ බෝසත් කුමරුත් ගොඩ වෙලා දුරක් යනකොට කරත්තේ ගැට ගහලා තියෙන මේ අශ්වයනුත් ඉල්ලගෙන ආවා. ඉනිග්බිතුව කරත්තෙත් ඉල්ලගෙන ආපු කෙනාට ඉල්ලපු දේ කිසිම ආකාරයකින් උරණ නොවී ලබා දෙන්නට තරම් වෙස්සන්තර මහ බෝසත්ත්විත පාරමිතාවෙන් පිරී තිබුණා. දානෙන් පිරී තිබුණා. කරුණාවෙන් පිරී තිබුණා. අනුකම්පාවෙන් පිරී තිබුණා. බෝසතාණන් වහන්සේ වංකගිරි වනාරණට වැඩම කළා. පුරා 9 මාසයක් කල්ගෙබනදා ජූජක බමුණා ආදරණීය දරු දෙදෙනා දැසිදස්සන් පිනිස ඉල්වාගෙන පැමිණිච්ච මොහොතේදී කඳුළු වෙනුවට දෑසින් රුහිර දහරා ගලා හැලෙද්දී ආදරණීය දරු සිඟිත්තු දෙදෙනා අවසාන වතාවට දන් දුන්නා. පසුදා හදවත බඳු මද්ද්‍රී දේවිය ඉල්ලා පැමිණි මොහොතේදී ඒ ගැනත් නොසිතා මද්ද්‍රී දේවියද දන් දුන්නා. ඒ තුන්දෙනා දන් දීලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. අනුවේදනීයයි. ඒක ඇහෙනකොට නෙතුවකට කඳුළු උපදිනවා. මොකක්ද ප්‍රකාශය? නමේ දෙස්සා උභෝ පුත්තේ මද්දී දේවී නදෙස්සියා සබ්බඤ්ඤුතම් පියම් මයම් තස්මා තේසං අදාසහං. මම මගේ දරු දෙදෙනා දන් දුන්නේ දරු සෙනෙහස නැති හින්දා නම් නෙවෙයි. ඔවුන් මට අප්‍රියමනාප හින්දා නම් නෙවෙයි. ඔවුන් මට අකීකරු හින්දා දන් දුන්නත් නෙවෙයි. ඒ වගේම මම මගේ දරු දෙදෙනා දන් දුන්නේ එකම පරම පැතුමක් වෙනුවෙන්. මම මේ මුළු ලෝකවාසී සත්වයන් සලකන්නේ මගේම දරුවන් ලෙසයි. එනිසා මගේම දරුවන් ලෙස සලකන ලෝකවාසී සත්වයා ජාති ජරා ව්‍යාධි ව්‍යසන මරණ මතින් සංසාර ගමනේ අන්ත විරහිත පීඩාවකට පත් වෙලා ගමන් කරනවා. ඔවුන්ට සැපදීමේ පැතුම වෙනුවෙන්, සනසාලීමේ පැතුම වෙනුවෙන් ඒ සත් වගට සත්පතය නිවන් මඟ පෙන්වා දීමේ පැතුම වෙනුවෙන් තමයි netu සංගල බඳු දරු දෙදෙනා මම අත්හැරියේ මහණෙනි දවස. ආදරණීය හදවත බඳු දේවිය අත්හැරියේද අන්නේ පිවිතුරු පැතුමින්. ආන්න එහෙම දවස බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ දවස බුදුරජාණන් වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් බුදුසිරි මුව මඩලින් ප්‍රකාශ කළා. සඳහන් කරනවා පින්වතුනි, මේරු පමාන මධිකං සමෝලි සීසං
මහා මේරු පර්වතයට වැඩියෙන් ඔටුනු පලන් හිස් කපා දන් දුන්නාය. ඒ වගේම ඒ දරුසිඟිත්තු ආදරණීය දරුසිඟිත්තු අනන්ත සංසාරයේ දන් දීපු වාරවර ඔවුන්ගේ අත් ගැට ගැසූ ලනුවැල් එකතු කරාන මහා පර්වතයකට වැඩිය කියා බණ පොතේ ඉතිහාසය අපට සිහිපත් කරනවා. පිළිගැනීම නොපිළිගැනීම අපට බාරයි. පිළිගත්තා හෝ වේවා නොගත්තා හෝ වේවා ඇත්ත එයම තමයි. එනිසා පින්වතුනි එහෙම ගමනකින් වැඩම කරලයි මීට සහස්‍ර 2.5ක් අවුරුදු 2500ක් 600ක් 700ක් වගේ කාලයකට එහා පැත්තේ මේ ලෝකයට මෙහෙම සැනසීමක් ලං කරලා දුන්නේ. ගෞතම කියන ශ්‍රී නාමය ඇසෙන්නට සැලැස්සුවේ. ලුම්බිනී සල්මනය සල්මල සුවඳින් සේම අනන්ත බුදුගුණ සුවඳින් මිහිරියාවට පත් කරමින් මේ ලෝකෙට පහළ වුණේ. අනන්ත සංසාරේ පුරාලෝ පාරමී මහත්වය ඒ ශ්‍රීමත් ශ්‍රී ශරීරයේ සනිටුහන් වෙලා තිබුණා. බුද්ධ රූපේ ලස්සන සුන්දරත්වය වචන වලින් අවිවරණීයයි. බුද්ධ රූපේ ලස්සන සුන්දරත්වය කියන්නට භාෂාත්මක මිනුම් දඬු ලෝකේ ඇත්තේ නැහැ. ඒක ඇස් දෙකෙන්ම බුද්ධ රූපේ දැකපු අය කියන කතාවක්. දිස්සමානෝ පිතාවස්ස රූපකායෝ අචින්තියෝ බලන බුද්ධ රූපේ ආශ්චර්යය කාටවත් මේ ලෝකේ පමන කළා කියන්න බෑ. සිරිපතුල් වල පටන් සිරස් මණ්ඩලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32කින් රූපය සෝභාමත්. ඒ අතර 80ක් තව කුඩා ලක්ෂණ වලින් ඒ සුන්දරත්වයේ තිවුණු කරනවා. ඒ වගේ මේ ශ්‍රීමත් ශරීරයෙන් රැස් මඩුළු පැතිර නැගී දෙවි මිනිසුන්ගේ netu සංගලට උලෙලක් වෙලා netu බන්ධනය කරනවා. මధుරවර ස්වරයෙන් ආමන්ත්‍රණය කරද්දී සවන් යුග ඒ උත්තම බුදුහඬෙහි බැඳෙනවා. දේශනා කරන ධර්මය සත්‍යයේ සියනදක් නිසා කලපින් ඇති උදවියට ඒ ධර්මය ඒකාසනයකම වැටහෙනවා. මහා පුදුම ධර්ම විප්ලවයක් ධර්ම සංග්‍රාමයක් ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ පුරපු පාරමිතාව නිසා මේ ජීවිතය සිද්ධ කළා. උපන් ඇසිල්ලේ ලුම්බිනී සල්වනයේදී ලෝකය අමතා කතා කළා. අපි නම් අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් ළමෙක් ලපටියෙක් කතා කරන්නේ ඉපදිලා අවුරුද්දක් දෙකක් ඒ වගේ කාලයක් අවම වශයෙන් ගත වෙන්න ඕනේ. ඒ වගේම මව්පියා එකතු වෙලා ඒ සිඟිත්තාගේ කටට බැවහර ලබා දෙන්න ඕන. වාක් ව්‍යවහාරය ඇතුළු කරන්න ඕන. භාෂාව කියලා දෙන්න ඕන. ඒකත් කාලයක් ගියාට පස්සේ තමයි කිසිම පැටලීමක් නැතිව වචන කතා කළ හැකි තැනට දියුණු වෙන්නේ. එනමුත් ඒ සිරිමත් සිද්ධාර්ථ කුමරු මහසත් බෝසතාණන් වහන්සේ පුරාලෝ පාරමී මහත්වය කොච්චරද කියනවා නම් ලුම්බිනී සල්වණෙන් සිරිපා තැබුවේ බොල් පොළවේ නෙමෙයි බොල් පොළවෙන් මතුවෙච්ච සත්පියුම් මත. අපේ කාලයට භෞතික ඇසින් ලෝකේ බලන උදවියට මෙව්ව මිත්‍යා ගෙතු කතා විය හැකියි. එනමුත් කියවා බලන්නට ලක්කන සූත්‍රාදී මේ අමා ධර්මයේ තියෙනවා අත්හරිය අබ්බුත සූත්‍ර වගේ දේශනා බුදු සිරිමෝ මඩලින්ම සිද්ධ කරපු බුදුරජාණන් වහන්සේම දේශනා කරන සම්පති ජාතෝ හි ආනන්ද බෝධිසත්වෝ ආසභින් වාචන් නිච්ඡාරේති. ආනන්දය උපන් ඇසිල්ලේම මහා සත් බෝසත් උතුමෝ සත්පියුම් මතින් ගමන් කොට උතුරු දිසාවේ සත්පියුම් මතින් ගමන් කරලා හිටගෙන අකම්පිත හඬක් අවදි කරනවා. ඒ හඬින් කියන්නේ මෙන්න මේකයි. අග්ගෝහි හමස්මි ලෝකස්ස. මම ලොවට අග්‍ර වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්ති මා ජාති නත්හිදානි පුනබ්බවෝ. මේ මගේ අන්තිම ඉපදීම. බලන්න ඉපදිච්ච තත්පරයේ ඒ නිමේෂේ මොන තරම් ආශ්චර්යමත් ධර්ම දේශනාවක්ද කළේ. සසර දුකේ නිමාව ලංවන්නේය. සත්වගේ හේලු කඳුළු මුහුදු වියලෙන සමය උදාවන්නේය. ජාති ජරා කඳුළු ව්‍යසන කතර තරණය කරන සොඳුරු මාවත තනන්නේය. මා මෙත මතු යුගයක දෙවි මිනිසුන් සමන් දෙත්වා යන ආන්නේ වචනය තමයි සිරි මූ මඩලින් නිකුත් කළේ. පාරමි පිරූ බලයට ලැබෙච්ච ජීවිතයක ආශ්චර්ය බලන්න. මෞතුමිය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මහා මායාව සොඳුරු සිදුවත් කුමරු බිහි කරන්න. පියතුමාත් එහෙමයි. ලැබිච්ච බුදු පිරිස ගිහි ජීවිතෙත් පැවිදි වුණාට පස්සෙත් ලැබිච්ච බුදු පිරිස පින්වතුනි කිසිදාක ඒ ලස්සන හිතට වෙහෙසක් වුණේ නැහැ. සොඳුරු යශෝධරාව අවුරුදු 16ක් වෙනදා මුණ ගැසුණා. 13 අවුරුද්දක යුගදිවියක් ගත කළා. මීබට දෙවියෙක් දෙවගණක්සේ. නෑ බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රහ්ම කුමාරයෙකුසේ.
එහෙමයි බණ පොතේ කියා දෙන්නේ. ඒ සොඳුරු ජීවිතය අවසන් වෙනකොට රාහුල කුමාරයා ලැබෙන දවසේ ලැබිච්ච දවසේම බෝසත් හිතේ උලාරම සංකල්පනාව පහළ වුණා. කිසිසේත් වැළැක්විය නොහැකි. රජ මැදුරට සමුදෙමි අලුයමලු කෙලපිනක්සේ රාජ 이르දිය අතහරිමි දෙවි මිනිසුන්ගේ සැපත පදා මේසා රම්‍ය සුරම්‍ය සුබ මැදුරු අතහැර දමා සඳලු තලයෙන් මහ පොළොවට බැස මා යන්නෙමි. ඒ යන්නේ අපහසුතාවයකින් පීඩාවකින් රජසැපති ඌනතාවයකින් කාමයන්ගේ කිසියම් අඩුවකින් නෙමෙයි. ඒ සියල්ල අභියසයි මම මේ ගමන් කරන්නේ. කාමයට පිටුපා නිෂ්කාම භාවී ලාභය වෙනුවෙන්, රාගයට පිටුපා විරාගය වෙනුවෙන්, වෛරයට පිටුපා මෛත්‍රියේ සිසිල පැතිරවීම වෙනුවෙන්, හිංසනයට පිටුපා කාරුණිකත්වයේ ලෝකේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන්, කුහකත්වයේ ඊර්ෂ්‍යාව, නිර්දය බව, ගුණ මකුකම අතහැරදා දෙවි මිනිසුන්ට සහනයෙන් පිරුණ දහම් වසන්තයක් උදා කර දෙන්නයි මම මේ ගමන් කරන්නේ. ඇත්තමයි පින්වතුනි, මොන රජ කුමාරයාද එහෙම රජසැපතක් අතහැර දමා රජමැදුරින් වෙන් වෙලා යලි කිසිදා රජමැදුරට නොයන ගමනක් හැඳිවත පමණක්ම අරගෙන යන්නට ගියේ. එහෙම ගියා නම් මානව වංශ කතාවේ රණින් නෙමෙයි කොහොම ලිව්වත් ලියා අවසන් කළ නොහැකි උතුම් වරුණා ඇති උතුම් ගුණගී ඇති සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බබ්ද්‍ර යෞවනේ රන්වන් සිරුරක් දරාගෙන අසිරිමත් රජසැපතක් අතහැර දමා එහෙම ගමනක් වැඩි බව ඔබ මා නොපිළිගත්තත් මේ බොල් පොළව පිළිගන්නවා. එනිසායි එදවස බොල් පොළව සැලී ගියේ. එනිසායි එදවස බොල් පොළව කම්පා වුණේ. මේ වසිතුම් නෙමෙයි, අදහස් බැඳුම් නෙමෙයි, අතිශයෝක්ති නෙමෙයි, සාහිත්‍ය වැනුම් නෙමෙයි. මා මේ ලෝකයේ මේ වෙනකොට යම් තාක් ආගම් ඉගැන්වීම් දර්ශන පහළ වෙලා තියෙනවන යම් තුලනාත්මක අධ්‍යයනයක් මම සෑහෙන කාලයක් සිද්ධ කළා. කිසිම ඉගැන්වීමක් මම විවේචනය කරන්නේ නැහැ. මා සිත්ගත්ම තේරීම තමයි බුදුරජාණන් වහන්සේගේ අමයුරු ජීවිත භාවිතය, අමයුරු දේශනාව, අමයුරු ඉගැන්වීම. ඒක විවේචනයක් නෙමෙයි, කාටවත් පහර ගැනීමක් නෙමෙයි, ඒ මගේ තෝරා ගැනීම. මා දුටු බුදුරජාණන් වහන්සේ, මේ සංඝරත්නය දුටු බුදුරජාණන් වහන්සේ හැමදාම එකසේම නොසෙල්වෙන කරුණාවක් දරාගෙන සිටීම, කිසිදාක නොසෙල්වන මෛත්‍රියක් දරාගෙන සිටීම, 45 අවුරුද්දක සම්බුද්ධ රාජ්‍ය හොබයාලු සමයේදී යම් දවසක බෝධියේ නැත්නම් බෝධීන් වහන්සේගේ සිසිල් සෙවණේ යම් රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශයක් ප්‍රහාණය කළසේක්ද ඒ ක්ලේශය බුද්ධ රාජ්‍ය ලබා පිරිනිවන් පාන තප්පරය දක්වා කිසිදාක ඉස්මතු වූ බවට කිසිම සාක්ෂියක් මිනිසුන් අතර නැහැ, දෙවියන් අතරක් නැහැ, බ්‍රහ්මයන් අතරත් නැහැ, ඒසා 이르දිමත් රහතන් වහන්සේලා අතරත් නැහැ. මම මේ කිව්වේ බුදු හිත පිරිසුදු වුණා යම් දවසක බෝ මැඩමුල පිරිසුදු වුණාමයි ආයි කිසිදාක පිරිසුදු වුණේ නැහැ. අන්න එතනින් මා සිත්ගත් මහාම මුනිවරයා තමයි බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, කෙනෙකුට හිතෙන්නට පුළුවනි රජමැදුරෙන් නිග්ම ගිය විගසම සම්බුද්ධ රාජ්‍ය ලැබුණාය කියා. එසේ නොදරන්න. එහෙම වුණා නෙමෙයි. වීරිය බලයක වික්‍රමය දුෂ්කර ක්‍රියා කරපු සමයේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පසු කාලයක සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඇතුළු මහ රහත්වරු ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ බුද්ධ රාජ්‍ය ලබන්නට දුෂ්කර ක්‍රියා කරපු සමයක් තිබුණා. ඒ කාලේ මෙන්න මෙහෙම දුක්වලට මම මුහුණ දුන්නා. ඒව අසන රහතන් වහන්සේලාගේ ශරීරවල ලොමු දැහැ ගැන්නුණා. රහතුන්ගේ ශරීරවල ලොමු දැහැ ගැන්වෙනවා නම් විඳපු දුක කොහොම දුකක් වෙන්න ඇතිද? ඒවා ගැන කිව්වොත් මේ රාත්‍රිය මදි. ඒ බව ඔය බෝධිරාජ කුමාර සූත්‍රය, තවත් සූත්‍ර ගානක් තියෙනවා. ඒවා අවබෝධ කරගන්න. ඒවා තමයි ඉගෙන ගන්න ඕන. ඒවා තමයි හිතින් මෙනෙහි කරන්න ඕන. අප වෙනුවෙන් දුක් විඳපු අසහාය මනුස්ස රත්නය භාග්‍යවතුන් වහන්සේ. පින්වතුනි, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට මහ බෝසතාණන් වහන්සේගේ රැස් විහිදුන ශරීරයේ කාල වර්ණයෙන් ශරීරයේ මස් වියලිලා, ලේ වියලිලා, හමයි ඇටසැකිල්ලයි නහර වැල් ටිකයි විතරක් ඉතුරු වෙන තැනට දුර්වල වුණා. සිහිසුන් වී ඇද වැටුණ වාර එමටයි මේ මහා පොළොව මත. ඒ කිසිම තැනක බෝසත් හිත නැහැ පින්වතුනි පසුබැස්සේ. ඒ කිසිම තැනක බෝසත් අදිස්ථානය කිසිසේත් වියකුණේ නැහැ. නායම් බෝධාය මග්ගෝ. ඒ බොඳ වූ වචන වලින් කියවුණා, මෙය නිවන පිණිස මාර්ගය නෙමෙයි, වෙහෙසක් විතරයි. යම් මිනිසෙක් විමුක්තියේ නාමයෙන් යම් ආත්ම ක්ලමතන සංඛ්‍යාත දුකක් ඉහිලුවා නම් ඒ දුකේ පරමයයි මම ඉහිලුවේ. මීට වඩා දුක් විඳපු කෙනෙක් නැහැ.
සත්‍යයේ විමුක්තියේ නාමයෙන්. එහෙ වූ මට විමුක්තිය නොලැබුණා නම් මෙමගින් මේ මාර්ගය විමුක්තිය ලැබෙන මාර්ගය නොවේ. අන්‍ය වූ මාර්ගයක් හඳුනාගත යුතුයි. අන්න නිමිත්තක් හදවතට පැන නැගුණා. උප්පත්ති මංගල්‍යයෙන් මාස 5ක් ගතබනදා දඹගස් සෙවණේ වප්මගුල්දා මම කිසියම් දැහැනකට සමවැදුණා. ආනාපාන සති ප්‍රථම ධානයට සමවැදුණා. ඒ දැහැන් මග මටද අන්‍යයන්ටද වෙහෙසක් නොවේ. ඒ අනවද්‍ය සුවයක්. ඒ සැපදායක සුවයක්. ඒ මගින් දුස්සීල වෙන්නේ නැහැ, හිත කාමයට යන්නේ නැහැ, සසරට බැඳෙන්නේ නැහැ, ක්‍රෝධාදී ගිනිදැල් ඇවිලෙන්නේ නැහැ. නිවි නිවි ගැඹුරට සිත පහන් වෙනවා. එනිසා මම ආනාපාන සතිය තෝරා ගන්නට ඕන. අන්න එහෙම තමයි පින්වතුනි. එළඹි වෙසක් දවසක සුජාතාව පූජා කළ ක්ෂීරපායාසයේ පිළිගෙන නේරංජරා ගම්දෑලිය සුප්පතිටිත තොටුපලේ පැම්පහසු වෙලා පිඬු 49කට ක්ෂීරපායාසයේ බෙදා වළඳා රන්තැටිය ගංගාවේ පාකර හැරලා නියතවම නිසකෝම අද දවසේ මෙමා බුදු බව ලබන්නිමි යන සනිටුවන් නැතිව දෙවියන් තනූ මාර්ගයෙන් උත්පත්ති මංගල්‍යයේ මහ පොළවෙන් මතුවෙච්ච ඒ වෙනකොට 35 අවුරුද්දක් වෙන බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණට වැඩම කළේ. වැඩම කරන මොහොතේදී නැගෙනහිර දිසාවෙන් පොළොව ගැඹ පලා මතු වූ ආසනය තමයි වජ්‍රාසනය කියන්නේ. ඔබ අහලා තියෙනවනේ විදුරාසන කියලා. ආන්නේ වජ්‍රාසනේ පොළොව පලා මතු වුණා. පුදුමයි. ඇත්තටම පුදුම විය යුතු නෑ සංසාරේ බුදුපසේ බුදුමහරහත් මුනිවරුන්ට කීයක් නම් ආසන පූජා කරන්නට ඇතිද? බුදුපසේ බුදුමහරහත් මුනිවරු අභ්‍යස කොයි තරම්නම් ධන මඩලු ඔබ වැඳ පුදා උපස්ථාන කරන්නට ඇතිද? දිවි දුන්න සම්බුදු සසුන් වලට පෙර ජීවිතවල. එහෙමයි මේ බෝසත් ගමන. ඒ දියමන්ති ආසනයේ මත වාඩි වෙලා තැම්පත් වෙලා මෙන්න මෙහෙම හිතුවා. ආය කවදාවත් මම නැගිටින්නේ නෑ බුදු බව නොලැබුණොත්. මේ ආසනයේම මියදෙනම හොඳයි බුදු බව ලැබුණොත් නැගිටින්නම්. එහෙම හිතලා අදිෂ්ඨාන කරගෙන තැම්පත් වුණා. ඒ නිමේෂයේ පින්වතුනි දසබිම්බරක් මාර සේනාවෝ පැමිණ මහබෝසතාණන් වහන්සේ බියවත් ගන්න කටයුතු කළා. හැබැයි කිසිම බියක් ඇති ගැනීමක් ඒ හදවතේ ඇති වුණේ නැහැ. දසබිම්බරක් මර සෙනග කියන්නේ පරිනිම්මිත වසවත්ති දෙව්ලොවට රජකම් කරන ඒ දිව්‍ය පුත්‍රයා සමග විශාල මාර බලයනියක් සඳහන් කරනවා බණ පොතේ. දෙන්නෙක්ගේ අතේ සමාන ආයුධ තිබුණේ නැහැ කියලා. කෙනෙක් කියයි ඔව්වා මනස්ගාත කියලා. නමුත් බුද්ධ වචනේ මෙන්න මෙහෙම තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි එවම් දුප්පසහං යතහිදම් භික්කවේ මාර බලං. මහණෙනි මගේ බුදු වැසින් මඩින්නට අමාරු එකම බල සේනාවක්වත් මම දකින්නේ නැහැ මේ මාර බලය තරම්. ඇත්තටම එහෙම මාර යුද්ධයකට මුහුණ දුන්නා. මහ බෝසතාණන් වහන්සේ එකලාව හුදකලාවේ වෙසක්දා මලහිරු බැස යද්දී සුදු සඳ උදා වෙද්දී ඒ මාර බලයනිය කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හුදකලාවේ සිටියේදී ඒසා විස්මිත ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන්කම තිබියදී පවා ඒ භාග්‍යවතුන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ අභියසට පැමිණුණා. බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය 이르දිය අසම සමයි. නමුත් එකම එක සත්‍යක්‍රියාවක් කළා. මොකක්ද? මේ මහා පොළොව විතරයි මේ මොහොතේ මට සාක්ෂි සපයන්නේ මේ ආසනයේ පතා සංසාර ගමනේ බොහෝම දුක් විඳපු බව. අන්නේ වෙලාවේ කතා කරන්නට බැරි වුණත් කතා කරනවා වගේ මේ මහා ධරණී මාතාවෝ ගුගුරා සැලී කම්පා වුණා. මාර බලමුළු විදමනය වෙලා හිස් ලූලු වත පලා ගියා. ආන්නේ වෙලාවේ බෝසතාණන් වහන්සේ ජයගත්තා. මාර බලයනි පරාජය වුණා. ආනාපාන සති දැහැනින් ඒ මනමැදුර බැඳී ගියා. සංසුන් වුණා, සුවපත් වුණා. රාත්‍රිය පුරාමටම ඥාන ක්‍රීඩාවක් කළා. රාත්‍රිය අවසන් වේගන එනකොට සියලු ඥාන පහළ වෙමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය වුණා. මෙය දුකයි, දුකට හේතුවයි. දුක නැති වෙන්නේ මෙහෙමයි, නැති කරන මාර්ගය මෙහෙමයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරමින් පින්වතුනි මහසත් බෝසත් ගමනේ නිමාමත් උතුම් සම්බුදු ගමනේ ආරම්භයත් එදවස එහෙමයි මේ මහා පොළොව මත සිද්ධ වුණේ. අනන්ත ඥාන වලින් බුදු හදවත එකල වුණා. සිතු දේ වැටහුණා. මේ සක්වල කුමක්ද? මිනිස් ලෝකේ කොහොමද? සතර අපාය කියන්නේ මොකක්ද? දිව්‍ය ලෝක හයේ සැකස්ම කොහොමද? බ්‍රහ්ම ලෝක 16 රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක හය එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වන සක්වල ප්‍රදේශය. ඒ සක්වල සිටින සත්වයන් සත්වයන් කර්මානුරූපීව උපදින මැරෙන හැටි දුගති සුගති ආපන්න සත්වයන් මේ සමස්තය
මෙනෙහි කරනකොටම වැටහෙනවා. සක්වලක සැකැස්ම ඒ වගේම තදාසන්න දහසක් සක්වල පිහිටිසේ ඉන්න ඔබ දස ලක්ෂයක් සක්වල පිහිටිසේ ඉනුදු ඔබ කෝටි ලක්ෂයක් සක්වල පිහිටිසේ අනන්ත සක්වා තලබලින් සැදුන මේ ගගනෝදරය මේ සමස්තය සංඛාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක වශයෙන් වැටහුණා. මේ මුළු සංසාර චාරිකාවේම අර්ථසාරයක් නැත්මය. සංසාර චාරිකාවම දුකින් පිරුණ ගමනක් මෙය කියා ඒකාන්තයෙන් සනිටුහන් වුණා. බුදු හදේ සිතුවිල්ලක් උපන්නා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහන්න කාහසි සම්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා සංසාර ගමනේදී මා සොයා පැමිණියේ භවය නැමැති ගෘහය හදන වඩුවා කවරෙක්ද කියා. අද දතිමි අද හැඳින්නෙමි භවය නැමැති ගෘහය හදන වඩුවා ඉවත් කළෙමි නසා දැම්මෙමි. භවය නැමැති ගෘහයෙහි කැණි මඩල සුණු විසුණු කළා. ආයි කවදාවත් දිරණ මැරෙන සසරේ මෙම දුක් විඳින්නේ නැහැ. විද්‍යා විමුක්තිය පසක් කළා. සනිටුහන් වුණා බුදු හදවතේ. සත්සති ගෙවා අවසන් කොට ඉසිපතන මිගදායට වැඩියේ ගච්ඡාමි කාසේනම් පුරං ආහංචං අමත දුන්දුබින් අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දුබින් ලෝකේ අන්ධ භූතයි රාග රක්තයි දෝෂයෙන් ගිනිබත් වෙලා මෝහයෙන් අඳුරු වෙලා ඒ වූ අඳුරු සත්වයන්ට සත්‍යයේ අරුණලු පෙන්වන්නෙමි සත්‍යයේ රන් ඉරමඩල උදා වූ මොහොතේ සදාම් රශ්මි ධාරා හලන්නෙමි කියලා තමයි ඉසිපතන මිගදායට වැඩම කළේ. එතන හිටිය පස්වග තාපසවරු මුලින් පිළිගන්ට කැමති වුණේ නැහැ. තථාගතයන් වහන්සේ වදාලා තාපසවරුන් නැත්තම් මහණෙනි මෙතෙක් දවසක් ගෙවුණ කාලේ මා ඔබ ඇසුරු කරලා තියෙනවා. ඒ කවදා හෝ මම කියලා තියෙනවද මම ලෝතුරා බුදු බව ලැබුවයි කියලා. හැමෝම නිහඬයි නිරුත්තර වුණා. හැබෑමක්මයි මේ ආශ්චර්යමත් මහා ශ්‍රමණ ගෞතම මුනිවරයෝ මින් පෙර කිසිදාක මම සම්බුදු වෙමි කියා ප්‍රකාශ කළේ නැහැ. අහලා බලන්නට ඕන කියලා එදා ඉසිපතන මෙගදායේ සුදු ඇසල සඳ පායා ආ දවසක හැන්දෑවේ බුදුබණ අසන්නට වාඩි වුණා. ඒ සීල දෙනා වෙනුවෙන් දෙසුවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයෙන් කියවෙන්නේ පැවිද්දෙක් නිවන් දකින්නට පිළිපන් කෙනෙක් සැපත සතුට හොයා යන ශ්‍රාවකයෙක් අනුගමනය කළ යුතු මධ්‍යම ප්‍රතිපදාව. ආත්ම ක්ලමතන සංඛ්‍යාත දුෂ්කර ක්‍රියාව අයින් කරන්නට ඕන. කාමයන්හි මුසපත් වීමේ කාමයේ සුකාම සුකල්ලිකාණු යෝගය අත්හරින්න ඕන. ඒ අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍රතිපදාව නැමැති සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී මාර්ග අංග වලින් සැදුම්ලත් මැදුම් මඟ ගමන් කිරීමෙන් නිසකව දිනක ඒ සැපත ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. චතුරාර්ය සත්‍ය බෙදා පෙන්නුවා. දුක අවබෝධ කළ යුතුයි. දුක අවබෝධ කරන ප්‍රතිපදාව මෙයයි මම දුක අවබෝධ කළා. සමුදය ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කරන්නට පිළිපන්නා මම ඒ සමුදය ප්‍රහාණය කළා. එහෙමත් නැත්නම් මේ දුක්ඛාරය සත්‍යයි එය විශේෂයෙන් අවබෝධ කළ යුතුයි. ඒ මම අවබෝධ කළා. මෙන්න දුකට හේතුව නම් වූ ආර්ය සත්‍ය කාම භව විභව තණ්හාව එය ප්‍රහාණය කළ යුතුයි. මම එය ප්‍රහාණය කළා. මෙන්න දුක්ඛ නිරෝධය එය සාක්ෂාත් කළ යුතුයි. කාම භව විභව තණ්හාව දුරු කිරීම වශයෙන් දැන් මහා දෙයි ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා. ඒ වගේම මෙන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මහණෙනි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ප්‍රගුණ කළ යුතුයි. මම නම් මේ මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රගුණ කළා. පුහුණු කරලම තමයි මේ මාර්ගයෙන් සැපත ලැබෙන්නේ. මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය දේශනා වෙලා අවසන් වෙනකොට බ්‍රහ්ම ලෝකෙ දිව්‍ය ලෝකෙ අවමෙන් කෝටි 18ක සත්ව ප්‍රජාවක් පින්වතුනි මගඵල ලබා ශාන්ත නිවනේ සැපත ලැබුවා. මනුස්ස ලෝකේ කොණ්ඩඤ්ඤ තාපසතුමා සම්බුදු සසුනේ පළමු ඒ උතුම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. අන්න එතනින් තමයි පින්වතුනි මහා සංඝ පෙළපත මේ ලෝකයට දායාද වුණේ. බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ පණිවිඩය, ධර්මයේ පණිවිඩය, නිවනේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සොඳුරු පණිවිඩය පරම්පරාවෙන් පරම්පරාවට යුගයෙන් යුගයට හදවතින් හදවතට යා කළ මුනිවරු කවුද? මහා සංඝ රත්නය. ඒ සංඝ පෙළපත ලෝකේ පහළ වුණා. සදා කාලයට පූජනීයයි. සංඝ රත්නයේ කිසිදාක අකුසල ලප කැලල් කළු ලප ඇත්තේ නැහැ. සංඝ රත්නයේ කළු ධර්ම නැහැ. සංඝ රත්නයේ සුදු ධර්ම විතරයි. එනිසා මේ ආදරණීයන්ට දූල පුතාලට මෙන්න මේ වචනේ මතක තියාගන්න කියන්න කැමතියි. කිසි දවසක සංඝ කියන වචනය පරාමර්ශනය කරලා මනසේ උදහසක් ඇති කර ගන්න එපා. හිතේ තරහක් ඇති කර ගන්න එපා. හිතේ තරහෙන් කියන වචනයක් කියන්න එපා.
දොසක් නුගුණක් පතුරවද්දී සංඝ කියන වචනයෙන් පරාමර්ශනය කෙරෙන නිකලල් පරපුර පිළිබඳව දොස් නුගුණ කියන තැනට හිත යොමන්ට එපා. බරපතල අකුසලයක්. සංඝ කියන වචනේ මුල් වෙලා කතා කරන්නම එපා අකුසල් පිටකින්. මක් නිසාද? මෙන්න මේ වචනය අහගන්න. සංඝෝහි නාම දුස්සීලෝ නත්ති. සංඝ රත්නය කවදාවත් දුස්සීල වෙන්නේ නැහැ. එහෙනම් කවුද දුස්සීල වෙන්නේ ලෝකේ? ඇතැම් පුද්ගලයෝ දුස්සීල විය හැකියි. කසාවත් දරා සිටියේද දුස්සීල වෙන්න පුළුවන්. ගිහිවත් සුදුවත් දරා සිටියේද දුස්සීල වෙන්නට පුළුවන්. හැබැයි ඒවා පුද්ගලානුබද්ධ වැරදි මිසක් සංඝ රත්නයේ වැරදි හැටියට කිසිසේත් දකින්නට එපා, හිතන්නට එපා. බරපතලයි අකුසලය. එනිසා ඒ සංඝ පෙළපත අත දක්වාම නිර්මලයි. අමයුරු ධර්මයේ ලොවට දේශනා කරනවා. ඒ මිනිසුන්ගේ සැපත ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් වැඩ සිටි සමයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කී කෝටියක් ಭಾರತ තලයේ කසාවත් දරමින් අහිංසක හදින් ඇවිද ගියාද? ඒ සෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේම පරම පැතුම වුණේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මේ පරමානන්දනීය සැනසීම මා පිරිනිවන් පාන්නට පෙර තව එක්කෙනෙකුගේ ජීවිතයට හරි දෙන්න ඕන. ඒ කාරුණිකත්වය ඒ උතුමන්ගේ හදවතේ තිබුණා. ඒ කාරුණිකත්වයෙන් පරම සදහම් මෙහෙවර මහා සංඝරත්නය ඉටු කළා. පළවෙනි වස් කාලයේ අවසන් වෙනකොට ඉසිපතන මෙගදායේ රහතන් වහන්සේලා 61 නමක් බුදුරජාණන් වහන්සේත් සමග 69ක් රහතන් වහන්සේලා අමතා චරත භික්කවේ චාරිකං. මහණෙනි හැසිරෙන්න ධර්මචාරිකාවේ. මහණෙනි එක මාර්ගයකින් දෙන්නෙක් යන්න එපා. රහත් මුනිවරු ලෝකේ දුර්ලභයි. මේ අසරණ සත්වගකට අමා ධර්මයේ දේශනා කරන්න තනි කෙනෙක් තනි මාර්ගයෙන් යන්න. බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ ධම්මෝ තේන සුදේසිතෝ සංඝෝච විපුලෝ වාසී පුඤ්ඤවන්තා සුනන්තුමන්. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. අමා ධර්මයේ දැන් දේශනා වෙනවා. සංඝ රත්නේ විපුලව දැන් දෙවි මිනිසුන්ට සිත සලසනවා. පින්නැත්තෝ මා ගැන අසන්නට, මේ කතාව අසන්නට පණිවිඩය දේශනා කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ, ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි. අරහං සම්මා සම්බුදු ගුණ දරනවා. ස්වාක්ඛාතෝ ධම්මෝ, ධර්ම රත්නේ මුලැමැදාග යහපත් මනාව වදාළ ධර්මයක්, නොමනාව වදාළ ධර්මයක් නෙමෙයි. ඉහාත්ම භාවයේම සනසුම්ඵල ගෙන දෙනවා. ඒ ධර්මයේ අසන්නට සුපටිපන්නෝ මහා සංඝෝ, මහා සංඝ රත්නය සුපටිපන්නයි. ඒකාන්ත සත්‍යයක්. සද්ධාන්තා සුනන්තුමන්, සදහැ සිතින් මේ බබ අසා අත්විඳින්නට දෙවි මිනිසුන්ට ආරාධනා කළා. ඒ මහා සංඝ රත්නය දෙසූ දහම් කඳ අද දක්වා ජීවමානයි, විද්‍යමානයි. 45 අවුරුද්දක් සදහම් අමා මෙහෙවර පින්වත බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. අවුරුදු 45ක් රන් බුදු බඳ දරාගෙන ඒ උතුම් පින් ලකුණු වලින් හෙවි ගැවසීගත් සතපුඤ්ඤ ලක්ෂණ ඇති ශ්‍රී ශරීරයෙන් ಭಾರತ තලයේ දෙවි මිනිසුන්ට නෙතට උලෙලක්සේ පෙනී ගියා. බුදුරුවේ වරුණා කියන්නට මාවන් ධර්ම කథකයෙකුට වචන නැහැ. බුදු හදෙහි ඇති දහම් කය ගැන එහෙනම් කොහොමවත් කියන්න බෑ. හැබැයි එක දෙයක් කියන්නට පුළුවන්. බුද්ධා නාම අචින්තේය ගුණ. එවං අචින්තියා බුද්ධා. බුද්ධ ගුණාපි අචින්තියා. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. බුදුරජාණන් වහන්සේලා ගුණයෙන් මෙපමණක්ය, තේජසින් මෙපමණක්ය, අනුහසින් මෙපමණක්ය, 이르දියෙන් මෙපමණක්ය කියා මනින්නට පුළුවන් අය නෙමේ. නිසා අචින්තනීය ගුණ ඇත්තෝ ගුණ ඇති මුනිවරයෝ. ඒ අචින්තනීය ගුණ ඇති මුනිවරයන් අභියස කිසි ගුණසාරයක් නොමැති කෙනෙක් උනත් පිදුම් දුන්නොත්, වැඳුම් දුන්නොත්, මලකින් පහනකින් නමුත් සත්කාර කළොත් ලැබෙන්නා වූ පුණ්‍ය සම්පදාව, සැනසිලි සම්පදාව අචින්තනීයයි. එනිසා පෙරදා භාග්‍යවතුන් වහන්සේගේ කසාවත උතුම් සුගත චීවරය වනාරණේ වනලා තියෙනවා දැකලා ලෙයින් තැවරුණ අත් ඇති වැඩි පුත්‍රයෙක් මේ නම් බුදු කෙනෙක් පොරවන චීවරයයි කියා වැඳි වැඳුමට ඒ පින් ලැබූ පිනට එදවසින් පස්සේ ආයේ දුගතියට කියේ නැහැ. අපේ බුද්ධ ශාසනය පැවිදි වෙලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පොරවන චීවරයට සිත පහදවාගෙන වැඳි වැඳුමට එහෙමයි සැපත උදා වුණේ. පෙරෑත දවසක බුද්ධ ශාසනයක චෛත්‍ය රාජයන් වහන්සේ නමකගේ පැලුම් ඉරක් දැකලා එකම මැටි පිටක් තබලා ඒ පැලුම් ඉර වැසූ පිනට කල්ප ගානක සුගති ගමනකින් අවසානයේ අපේ බුදු සසුනේ රහත් වුණා. පෙර බුද්ධ ශාසනයක ඔය දිය කුකුලෙක් වෙලා වැබක ඉඳගෙන ඒ පූජා කරපු මලක් පූජා කරපු පිනට මේ දවස් අපේ බුද්ධ ශාසනයේ උතුම් සැනසෙල්ල ලබා ඔය වගේ කතා කියන්න පුළුවන් බොහෝ ප්‍රමාණයක්, සිය ගණනක් සත්‍ය පිළිබඳව කතා, සැනසෙල්ල ගෙන දුන් කතා, ඇත්ත හොයන, සත්‍ය හොයන, සැපත හොයන උදවියට ප්‍රයෝජනවත් වන කතා.
තේර ගාථා කියවන්න, තේරී ගාථා කියවන්න, අපදාන පාළිය කියවන්න. ඒවා තමයි අපේ මඟ පෙන්වීම. ඒක තමයි අපට තියෙන දහම් කැඩපත. අන්න ඒ වයින් පේනම පින්වතුනි මොන තරම් සහනයක් අපේ ශාසනය තුල දෙවි මිනිසුන්ට ලැබුණද කියලා. පිරිනිවන් මංගල්‍යයට වැඩිය උපවත්තන සාල වනයේදී දවස වෙනකොට කෝටි ගණන් රහතන් වහන්සේලා බිහි වී හමාරයි. රහත් උත්තමාවියෝ බිහි වී හමාරයි. විසාකාවවන් සොඳුරු උපාසිකාවෝ බිහි වුණා. සුදත්තවන් සොඳුරු සිටුවරු බිහි වුණා. පොදුවේ ඒ සිව්වනක් පිරිසම මාර්ගඵල ලාභීන් නිසා අවංක ආදර කරුණාවක් ඒ හදවත්වල පිහිටියා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ හදවත් නිසා ආත්ම සංඥාවෙන් ස්පර්ශ කළේ නෑ කිසිම ධර්මයක්. ඥානෙන් නුවණින් ස්පර්ශ කළා. එනිසා ඔවුන්ට සාමාන්‍ය ලෝක මිනිසුන්ට තියෙන ගැටලු වලට සාමාන්‍ය ලෝක මිනිසුන් මුහුණ දෙන ගැටලු වලට මුහුණ දෙන ආකාරයෙන් නෙමෙයි ඔවුන් මුහුණ දුන්නේ. අපේ ලෝකේ අපේ කාලේ අපේ මිනිසා මුහුණ දෙද්දී ද්වේෂයෙන් හිත ඇවිලී යනවා. ඒ වගේම එනකොටා ගැනීම ඉස්මතු වෙනවා. මිනිසු කල්පනා කරනවා තවත් කෙනෙක් නැසුවොත් ප්‍රශ්න විසඳුණා. අනික් කෙනාගේ බලය දුර්වල කළොත් අඩපණ කළොත් ඒක තමයි ජයග්‍රහණය. එක කොටසක් පරාජය කළොත් ඒක තමයි ජය කෙහෙලි නැංවීම. එහෙමයි සාමාන්‍ය මිනිසාගේ වැටහීම. තම්පි මිච්ඡා ඒක මිත්‍යාවක්. මක් නිසාද? යමෙක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජේතාරා ලබතේ ජයං. කවුරු හරි කෙනෙක් පරාජය කළා යමෙක් දයගත්තා කියලා කෙහෙලි නංවනවා නම් මතකයට ගන්න මාව පරාජය කරන කෙනෙක් මම මේ ලැබුවේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් නසනවා නම් මාව නසන කෙනෙක් මම මේ අනන්ත ජාති වල හොයාගන්නේ. කාට හරි දුකක් පීඩාවක් දෙනවා නම් ජාති මට දුක් පීඩා දෙන්න පිරිසක් තමයි මම මේ හොයාගන්නේ. එනිසා කාටවත් දුක් දෙන්න එපා. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායම්ති මච්චුනෝ. කුරා කුහුඹුවන්ගේ පටන් සත් වගම දඬුවමට බයයි, දුකට බයයි, විපතට බයයි, මරණයට බයයි. එවන් සත් වගකට කිසිදා දුක් දෙන්න එපා. හදවතින්ම මෙත්සිත පතුරවන්න. කාරුණිකත්වය විතරමයි, මෛත්‍රිය විතරමයි, අනුකම්පාව විතරමයි, සත්‍ය අවබෝධය පමණක්මයි. වෙන තරංගයක් මේ සත්වග අතර අපට ඇත්තේ නැහැ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්‍ය අවබෝධයෙන් විකසිත හදින් දෙසූ වදන් වැලක් නිසා සදාතනයි සනාතනයි. එනිසා මෙන්න මේ කියන කාරණා හිත්වලට ගන්න ඕනේ. සනසුම සොයන්නෝ මෙත් සිත් පෙරදැරිව බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර සංසාරයේ දුකට පිටුපා යන ගමනක් කියන අදිෂ්ඨානයෙන් පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න ඕන. වෛරය බිහිසුණුය, දුක් උපද්දවා දෙන්නේය, ජාති ජාතිත් පීඩාව පමණක් ලං කරන්නේය. මෛත්‍රිය මෙහෙමෝතෙ සුන්දරය, මෛත්‍රිය වඩන්නාට දෙවි මිනිසුන්ද කැමති වේය. මෛත්‍රිය තුලින් ලැබෙන ආනිසංස අප්‍රමාණයි. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොනම සංස්කාරයක්වත් ලෝකේ නෑ නිත්‍ය සුඛ සුභ ආත්ම වූ. සංස්කාර ධර්ම කියන්නේ කුමකටද? මේ මගේ රූපය සංස්කාර ධර්මයක්. හේතුන්ගෙන් හටගත්ත දෙයක්. හේතු භංගා නිරුද්ධති. හේතු ඇතිවීමත් නැතිවීමත් සමගම නැති වෙලා යනවා. මම මේ මගේය කියන නාමයේද සංස්කාර ධර්මයක්. හේතුන්ගෙන් හටගත්තේ. పూర్ව හේතු නිසා හටගත්තා. ඒව නැති වෙලා යන ධර්ම. ඔබේ මගේ ජීවිතයේ සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්ම හට ගන්නවාseම නැසී යනවා. සංස්කාර ධර්ම හට ගැනීමේදී අභිනන්දනය කරන පුද්ගලයා නැසී යාමේදී හඬා බැලපෙනවා. මහණෙනි උපන් මිනිසාට සත්වයාට ලාභයට අලාභයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නින්දාවට සේම ප්‍රශංසාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යසසට සේම අයසට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සැපතට සේම දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ධර්මයේ නොදත් ධර්මයේ කෘතහස්ත භාවයක් නැති ධර්මයේ පුරුදු නොකළ කොටින්ම තිසරණයක් නැති සත්වයාගේ ජීවිතයේ අභියසට අෂ්ටලෝක ධර්මයේ පැමිණෙද්දී මෙන්න මෙහෙම විපර්යාසයක් සිද්ධ වෙනවා. සැපතේදී කෙහෙලි නංවනවා. සැපතේදී උද්දාමයටපත් වෙනවා. දුකේදී හඬා වැළපෙනවා. පපුව පැලී ලය පැලී මැරෙනවා. ඒ වගේම ලාභ ලැබෙනකොට එහෙමයි. සැපත ලාභ සත්කාර ලැබෙනකොට ප්‍රශංසා ලැබෙනකොට සැපත ලැබෙනකොට උද්දාමයටපත් වෙනවා. අලාභ වෙනකොට නිന്ദා එනකොට අවඥා එනකොට වෙහෙසටපත් වෙලා හැඬු කඳුලින් දුක් විඳිනවා. නමුත් මහණෙනි උපන් සත්වයාට ලෝක ධර්ම වලට මුහුණ දිය යුතුයමයි. මාගේ ශ්‍රාවකයා මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. ලාභයද අනිත්‍ය ධර්මයක්, අලාභයද අනිත්‍යයි. ඒ වගේම නිന്ദා ප්‍රශංසාත් එහෙමයි. සැප දුක් යසායස හැමදේම නිත්‍ය ධර්ම නෙමේ. තම්පි සංකතං තම්පි අද්දුවං තම්පි විපරිණාම ධම්මං. එනිසා මම මොකටද මේ සංකත විපරිණාම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇති ධර්මතා කෙරෙහි උරණමින්නේ? ඒ තුල මධ්‍යස්ථ භාවයෙන් යුක්තව අකම්පිත සිතක් ඇති කරගෙන ඒ ලෝක ධර්මතා අවබෝධ කරගන්නට මාගේ ශ්‍රාවකයා සමත් වෙනවා. ඒකම විතරයි මේ ප්‍රශ්නෙට එකම විසඳුම. බුදුරජාණන් වහන්සේට නිന്ദා පැමිණුණා. නමුත් කම්පා වුණේ නැහැ.
මහරහතන් වහන්සේලාට නින්දා පැමිණුණා. නමුත් කම්පා වුණේ නැහැ. ඒසා 이르දි බල ධර මහ මොග්ගල්ලාණන් වහන්සේ පිරිනිවන් පාන්ට ආසන්නම හේතුව සොරුන්ගෙන් පහර කෑමක්. නමුත් කවදාවත් ඒ සොරුන් කෙරේ ඒ හිතේ වෛරයක් ඇති වුණාද නැහැ. ඒ සොරුන් කෙරේ කිසිදාක උදහසක් ඇති වෙන්නේ නැහැ. රහත් මුනිවරු එහෙමයි. ප්‍රශ්න වලට උත්තර හොයනවා නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි උත්තර හොයන්නට ඕන. එහෙම නැත්නම් ලෝකයා වෙහෙසෙනවා විතරයි සංසාර ගමන පුරාවටම. ඇයි? සාධාරණේ වියන්යන්ති. අපි ඔක්කොම සාධාරණේ හොයනවා. සාධාරණේ කුමක්ද කියා අර්ථ නිරූපණය කර ගන්නවත් මේ සත්වග දන්නේ නැහැ. සත්වග මේ ලෝකේ සාධාරණය හොයනවා කියන්නේ මොකක්ද? පුද්ගලයෙක් ආයු වර්ණ සැප බල ප්‍රඥා වලින් පිරිහෙනකොට ඒ පිරිහෙන පුද්ගලයා කල්පනා කරනවා මගේ ආයු පිරිහෙනවා, වර්ණයේ සැපේ බලයේ ඥානයේ ඇති හැකියකම් නැති වෙනවා, දුගී වෙනවා, දුප්පත් වෙනවා, අසරණ වෙනවා, බෙලහීන වෙනවා. ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? කෙනෙක් ලෝකේ සැප විඳිනවා. ආන සැප විඳින්න, සතුට විඳින කෙනාගේ වරදක් නිසායි මම මෙහෙම දුක් විඳින්නේ කියන මිත්‍යා වැටහීමකට සාමාන්‍ය සත්වයා එනවා. එතනින් ඉරිසියාව මතුවෙනවා, කුහකකම මතුවෙනවා. එතනින් ඇති වෙනවා තරංගය. සත්වයා පව් කන්දකට යට වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ නමුත් කල්පනා කරන්න ඕනි මෙහෙමයි. මේ උත්තම ධර්ම මාර්ගයේ මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මට ලැබෙන සැප දුක් වේදනාවන්ට ප්‍රධානම හේතුව තමයි මා කළ කර්මය. එනිසා මා කළ කර්මයේසේ මට සැප හෝ දුක ලැබෙනවා. මං ඒ මත කාගෙත් එක්වත් උරණ වෙන්නේ නැහැ. අප්‍රමාදීව පින් පුරා ගන්න ඕන. ඒ කාලේ හිටපු මිනිස්සු පින්වතුනි මෙන්න මෙහෙම හිතුවා. රජෙක් ඉසුරුමතෙක් 이르දිමතෙක් මහාසාල පුද්ගලයෙක් දැක්කහම, පෝසතෙක් දැක්කහම වුන් කල්පනා කළා මේ පෝසත්වරු පෝසත් උනේ සංසාර ගමනේ දන් දීලයි සිල් රැකලයි. එහෙමයි මට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ. මමත් එහෙනම් දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ. අද කන වේල මම කැප කරලා දන් දෙනවා. අද දවසේ එක රාත්‍රියක් මම බඹසර සිල් රැක ගන්නවා. අන්න එහෙම මිනිසු හිතුවා. විජයග්‍රහණයට මේ මිනිසුපත් වුණා. ඒ සිතුවිල්ල හරියටම හරි. එහෙම හිතලා දන් දීපු මිනිස්සු අර රජපුටුවල ඉන්න මිනිස්සු වරදවා පිරිපැදලා සතර පායේ වැටෙද්දි තිරිසන් ලෝකේ යද්දි ඒ රජපුටුවට අර කලින් ජීවිතේ සමහර දුගියෙක් දුප්පතෙක් අසරණෙක් යාචකෙක් දීපු දන් හැන්ද නිසා රජපුටුවට ඔසවා තැබුවා කර්මයේ විසින්. අන්න එහෙමයි පින්වතුනි සංසාර ගමනේ ස්වභාවය. මිනිස්සු ගැන කවර කතාවද? ඔය අපේ රටේ හිටිය පින්වතුනි දකුණු ලංකාවේ මේක හොඳම හොඳ මන කතාවක්. කැමැත්තෝ පිළිගනිත්වා. මහා දත්ත කියලා ගවයෙක් හිටියා. ඒ ගවයෙක් කියලා කියන්නේ අර කිව්වා වගේ මුලින් කිව්වා වගේ එක්තරා කරත් එක ගැට ගහලා හාල් ටිකක් හරි බී ටිකක් හරි එක්තරා ප්‍රදේශයකට අරන් යනවා. කරත්තේ කිසියම් තැනක එළුණා. මේ ගවය ඇත්තටම මහලු ගවයෙක්. අදින්ට අමාරුයි. මේ කරත්තේ අයිතිකාරයා ගවයාගේ අයිතිකාරයා ගවයාගේ කොන්දට තට්ටු කරලා ඔළුවත් අත ගාලා කිව්වා මේ කරත්තේ ඇදලා දෙන්න. වැස්සක් ආවොත් වී ටික හාල් ටික තෙමෙනවා. ඇදලා දුන්නොත් ආයේ කවදාවත් ඔබ කරත්තේ බඳින්නේ නැහැ කිව්වා. පුළුවන් උප්පරිම වේගය දාලා 6 වතාවක් ඇද්දා. නමුත් 6 වෙනි වතාවේ එහෙම්මම දනින් වැටුණා. පපුව පැලුණා කියනවා. දැන් මේ ගවයාගේ කටින් ලේ වමන වෙනවා. නමුත් අකෘතඥ හාම් පුතා මොකද කළේ? ගවයා පැත්තකට ඇදලා දාලා වෙන ගවයෙක් සල්ලි වලට අරන් කරත්තේ ගැට ගහගෙන යන්න ගියා. එහෙමත් මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒකට උරණ වෙලා වැඩක් නැහැ. ඒ පුද්ගල ගති. මේ ගවයා මේ විදියට දැන් පාර අයිනේ කටින් ලේ වමන කර කර ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිල්ලා පන පිටින් හැම ගහගෙන ගියා. ඔය බණ පොතේ තියෙන කතාවක්. පන පිටින් හැම ගහනකොට ගවයෙකුට නෙමෙයි අපිට නෙමෙයි කාට වුණත් දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න ඕනේ. තව මිනිසෙක් ඇවිල්ලා නහර බැල් කපාගෙන ගියා. අම් දෙකක් කපාගෙන ගියා. හැබැයි තාම පන ගියේ නැහැ. එක්තරා මිනිසෙක් ඇවිල්ලා තමන්ගේ බලු රැළ උස ගැන්නුවා. බල්ලෝ අමු මස් ඉර අනුභව කළා. ඔන්න ඔතනින් පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ නමක් නැත්තම් මහා කාරුණික මුනිවර පරම්පරාවේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වඩිනවා. වඩින්නේ පිරිසත් සමග සංඝ පිරිසක් සමග. දැක්කා මේ ගවයාගේ ඇඟ ගැස්සි පන යන්නට ආසන්නයි. පාත්‍රයෙන් වතුර එකක් අරන් ඇවිල්ලා කටට ලං කළා. යාන්තම් තොලකට පෙඟුණා. අන්නේ වෙලාවේ කනට ලං කළා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේ ගවයාට ඇහුණා මේ කතාව. ඊළඟට මේ සතිපට්ඨාන සූත්‍රයේ උද්දේශය හෝ නිද්දේශය හෝ සජ්ජායනා කළා. දැන් මේ තිරසංගත සතා ප්‍රතිපට්ඨාන අකුරක් ගන්න ඉගෙන ගන්නවට නෙමෙයි. ඒක තමයි සංඝයාගේ කරුණාව. උණු වෙන හිත් තියෙනවා සංඝ රත්නයට. ඒ වගේම දැන් මේ මොහොතේදී මේ ගමය මැරුණා. මැරෙන්නේ අර සතිපට්ඨාන සජ්ජායනාව හිතට අරගෙන.
දන්නවද මේ සතිපට්ඨාන සූත්‍රයයි ඒකායනෝ අයම් භික්ඛවේ සත්තානම් විසුද්ධියා කියලා මෙහෙමයි දේශනා කළේ. උරුරට කම්මාප ධම්ම නියංගමේදී දේශනා කළේ. මේ සූත්‍රයේ කර්මස්ථාන 21ක් තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. මේව පුරුදු කරන්නේ මෙහෙම. ඒ කිසිත් නොදැන දහම් ස්වරයේ නිමිත්තට පැහැදුන සිතින් ඉපදුනේ කොහෙද දන්නවද? දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දෙවියෙක් වෙලා. දිව්‍ය ලෝකේ දෙවියෝ හඳුන්වන ඔහු මහා දත්ත දිව්‍ය පුත්‍රයා කියලා. මෙහෙමත් සිදුවීම ඉතිහාසෙ සිද්ධ වුණා. තවත් බොහෝ තැන් තියෙනවා කියනවනම් අන්තිමට උපන් නැසිල්ලේ බලනවා මේ සම්පත, මේ සැපත, මේ ඉසුර, මේ බැබලීම කුමක් මුල් කරගෙනද? මෙනෙහි වුණා මේ දිව්‍ය පුත්‍රයාගේ දිවසට මනුෂ්‍ය ලෝකේ මිනිහෙක් නෙමෙයි, තිරිසන් ලෝකේ තිරිසනෙක්. ඇසුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. තිසරණිය දුන්නා විතරයි. පංචශීලයක් දෙන්න හැදුවා ඒ රහතන් වහන්සේ වෙනකොට මම මැරිලා. තිසරණියට සිත පැහැදුනා, දහම් රාවයට සිත පැහැදුනා. එපිනෙන් මම දෙව්ලොව ආවා. දැන් හිතන්න මේ පුංචි දූල පුතාලා මෙතන ඉන්නවනේ කිරිසප්පයෝ වගේ අය. ඒ කිරිසප්පයන්ට සමහර විට මේ බණපද එකක්වත් නොතේරුණා. එක හඬකට හරි සාදුකාරයකට හරි සිත පැහැදුනා නම් ඒ අයට එයත් උතුම් ප්‍රතිලාභයක් වෙනවා. එනිසා මේ බණ මඩුවකට එන්න පෙර පින් තියෙන්න ඕන. බණ අසන්ත පෙර පින් තියෙන්න ඕන. මේක මාස්චර්යමත් නිමේෂයක්. ඒ දිව්‍ය පුත්‍රය ඒ වනින්ම අර රහතන් වහන්සේ ළඟට ආවා. ප්‍රදේශයේ බබළුවා ඔබ කවරෙක්ද මා ඉදිරියේ පෙනී සිටින්නේ? සිදුවීම දේව පුත්‍රයා ප්‍රකාශ කරලා අවසානයේ ඔහු ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඔබ නිසා, ඔබ වදාළ සතිපට්ඨාන සූත්‍රය නිසා, මට දුන්නේ බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ නිසා මෙහෙව් සපතක් මම ලැබුවා ස්වාමීනි. තිරිසන් ලෝකෙනොත් අත මෙදුණා. ස්වාමීනි ඔබ පන්සිල් දෙනතුරු මම හිටියානම් මම යාමයේ උපදින්න තිබුණා කිව්වා. එතකොට ඉපදිලා තියෙන්නේ තාවතින්සේ. තව එක දිව්‍ය ලෝකයක් එහා පැත්තේ තමයි යාම දිව්‍ය ලෝකේ තියෙන්නේ. එතන උපදිනවා ඔබ දුන් පංචශීලයේ ගන්නකම් මම ජීවත් වුණා නම් කියන. පින්වතුනි එනිසා හිතන්නට තැනක් මම මේ සිහිපත් කළේ. තිසරණයක එහෙම සැපතක් තියෙනවා. අන්තිමට අර රහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ස්වාමීනි තිරිසංගයේ දායසෝ බණපදයේ තේරුනේ නැහැ, හිත පැහැදුනා විතරයි. අද බණපදයේ තේරුම් ගන්නත් පුළුවන් අපපන පැහැදීමක් මට තියෙනවා. මා කෙරෙහි අනුකම්පාවෙන් එදා බදාළ සතිපට්ඨානයම අද මට වදාරන්න. ඇත්තට මේ රහතන් වහන්සේ දේශනා කළා. පිරිස සමග දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වුණා. සංසාර දුකින් අත මිදී සැනසුණා. සුළු පටුද බලන්න බුද්ධ ශාසනයක මහිමය. සුළු පටුද කියලා හිතලා බලන්න. එනිසා පින්වතුනි අන්න එතන තමයි පරම නන්දනීය සැපත. තිරිසංගිය සතෙකුට පවා බණපදයක් සවනත වැකුණ පමාවට එහෙම සැපතක් ගෙන දේන. යෝනිසෝ මනසිකාර්ය පෙරදැරිව සත්පුරුෂ අදහස් පූර්වාංගම කරගෙන මේසා විසුතුරු පින්කමක් ලෑස්ති කරගෙන මේ මහා පූජනීය සංඝරත්නේ වඩා හිඳුවාගෙන සත්පුරුෂයන්ට ආරාධනා කළා එන්න බණපදයක් අහන්න බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ පිළිසරණයි කියලා මේ වාගේ පින්කමක් සහ සංවිධානය කරගෙන සහ සම්බන්ධ වෙලා එක බණපදයකට සම්බන්ධි යම් කෙනෙක් මේ මොහොතේ කල් ගෙවුවා නම් ඔහු දිනු කලේ පින්වතුනි සෝතාපන්න පුද්ගලයාගේ අංග තමයි ඔහු දිනු කලේ. මොනවද? බුද්ධේ අවිච්ඡප්පසාද භාවය ඇති කරන්නයි ඔහු කටයුතු කලේ. සෝතාපන්න උතුමන් වහන්සේගේ ජීවිතයේ ලක්ෂණ 4ක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන පැහැදීම පිහිටනවා. කාටවත් මේ පැහැදීම වෙනස් කරන්න බෑ. අසංහාරියා ඒ පැහැදීම හෙළ වෙන්නේ නැහැ. ධර්මයේ ගැනත් එහෙමයි, සංඝයා ගැනත් එහෙමයි. ඒ වගේම ආර්ය කාන්ත සීලේ පිහිටනවා. යම් සීලයක සිටද සෝතාපන්න වුණේ ඒ සීලෙන් පාතට කවදාවත් වැටෙන්නේ නැහැ. අපි හිතමුකෝ ගිහි ගෙදර ඉන්න විසාකාව පංචශීලයේ පිහිටලා තමයි සෝතාපන්න වුණේ. ඒ සීලය ආයි කවදාවත් බිඳෙන්නේ නැහැ. අපි හිතමුකෝ යම් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් දස සීලයේ පිහිටලා සෝතාපන්න වුණා කියලා ඒ සීලය ආයි බිඳෙන්නේ නැහැ. අපි හිතමුකෝ සාමණේර නමක් සෝතාපන්න වුණා කියලා කවදාවත් ඒ සීල් බිඳෙන්නේ නැහැ, උපෙබෙදි වෙන්නේ නැහැ. අපි හිතමුකෝ උපසම්පදානමක් සෝතාපන්න වුණා කියලා ඒ සීලේ බිඳෙන්නේ නැහැ, කවදාවත් පහතට වැටෙන්නේ නැහැ. ඒ නිසා පහතට නොවැටෙන්නත් ඉහළටම ගමන් කරන්නත් එකම පිහිට ආධාරය තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම දියුණු කිරීම. එනිසායි මේ සෑම බණපදයකම මුඛ්‍යාර්ථය වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම මාත්‍රයක් හරි ඔය ලස්සන හදවත ඇති කර දීම. ඔය කාගෙත් හදවත්වල බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම, ආදරය, ගෞරවය ඇති වුණා නම් මම පොහොසත් වුණා මේ දහම් කතාව තුළ ශ්‍රාවකයන්ට සැනසීම දෙන්න. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කර ගන්න ඕන. අමා ධර්මයේ කෙරෙහිද එහෙමයි, සංඝ රත්නයේ කෙරෙහිද එහෙමයි. යම් සීලයක පිළිපදලා ඉන්නවනම් බිඳ ගන්න එපා. සිල් රකින්න තව දවස් කීයද තියෙන්නේ. සිල් බිඳගත් ඉතිහාසය බොහොම දීර්ඝයි.
එමගින් විඳපු විපතත් එහෙමයි. එනිසා එක ශික්ෂාපදයක් හරි රැක ගන්නටයි ප්‍රයත්නය දරන්න ඕන. දුස්සීලත්වයට ආරාධනා බොහොමයි. සීලවන්තකමට ආරාධනා නැත්මයි මේ ලෝකේ මොනව කරන්නද? එනිසා දැන් අපිට තියෙන මේ අන්තිම සැනසීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒක නැති කර ගන්නට එපා. ඔබ බොහොම පින්වන්තයි කියලා මම මුලින් සිහිපත් කළේ. මේ බණ කතාව වුණත් නැවත නැවත ඇහුවොත් ජීවිතවලට විශාල ධර්මමය අභිමානයක් ලැබේවි. අපිට එහෙම උරුමයක් තියෙන පිරිසක් එළඹෙන්නේ පොසොන් සමයේ පින්වතුනි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මොන කරුණාවකින්ද මේ රටට වැඩම කළේ. ආයේ කිසිදාක ಭಾರತයට යන්න හිතුවද? පාටලීපුත්‍ර නගරේ මගේ පිය මහරජතුමා ඉන්නවා. ඥාති සාලෝහිතයන් එහෙ තමයි ඉන්නේ. වේදිසගිරි නගරේ මගේ අම්මා ඉන්නවා. එහෙම බලන්ට ගියේ නැහැ. ඒ සීල දනාට පිහිට වෙලා ඔබ මාවන් අසරණ ජාතියකට පණ දෙන්න සිරි මිහිඳු මහ රහතන් වහන්සේ මේ දෙරණට වැඩම කරේ කරුණාවෙන් ලතෙත් හදවතක් දරාගෙන. මේ පණිවිඩය පිළිගන්නට අපේ පෑතිස් රජතුමා සමත් වුණා. පෑතිස් රජතුමා ඇතුළු 40000ක් පිරිස චේතියගිරි පර්වතයේදී තිසරණේ පිහිටිය පංචශීලයේ පිහිටිය ඇත්තමයි. ඒ පිහිටපු සීලය තුමන් මනුස්ස ලෝකෙන් යනකම්ම බිඳගත්තේ නෑ ඒ සීලය. ඊට පස්සේ දෙවනි දවසේ ඉඳන් අනුරාධ නගරයේ දෙසූ දහමින් දහස් ගණන් මාර්ගඵලලාභීන් බිහි වුණා. අපේ ජාතියට තිබුණ පින්වතුනි කළගුණ හඳුනා කළගුණ සැලකීමේ උතුම් පුරුද්දක්. ඒක දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ශාසනයේ වගකීම අපේ රටේ අපේ මේ පිරිසට බාර දුන්නේ. ඒ වගකීම හදවතින් ඔබ උසුලන්ට සුදුසු ඉසිලිය යුතුයි. එනිසා ඒ ශාසන දායාදේ රැකගන්නට වැඩියෙන් කැපවෙන්න ඕනි කාලයක්. අපි යමෝරා නෙමෙයි, වාග්හරඹයකින් නෙමෙයි, අනේකා නසමින් නෙමෙයි, හදවත ඇතුලේ සත්පුරුෂ ධර්ම පිහිටුවාගෙන දෙවියොත් එතකොට බලනවා. මෙයා සිල්වත් උපාසකෙක්, සිල්වත් උපාසිකාවක් කරදරයක් වෙන්න දෙන්න හොඳ නැහැ. බුදුමග ගමන් කරන කෙනෙක් බුද්ධාඥාවට මිනිසුනුත් යටත්, දෙවියනුත් යටත්, බ්‍රහ්මයෝත් යටත් එහෙව් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් රැක ගන්න ඕන. දේවාපිනම් පසංසන්ති, බ්‍රහ්මුණාපි පසංසිතෝ. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උරුමය අපි මේ ලබන්නේ මතුපරපුරටත් දීමේ වගකීම සහිතව. එනිසා මේ වගේ බණමඩු තැනිය යුතුයමයි. දහම් කතා අසන්නට ඉදිරිපත් විය යුතුයමයි. දරු සිඟිත්තෝ පෙරමුණේ තබා පැමිණිය යුතුයමයි. ඔවුන්ට නොතේරුණාට කමක් නැහැ. කවදා හරි දවසක මගේ මව්, මගේ පියා මෙන්න මෙහෙමයි වෙහෙරට ගියේ. සුදු වතින් ගත සැරසුවා අබ් දෙක එකතු කළා. මිහිරි හඬකින් සාදු කිව්වා. ඒවා ඔය ලපටියන්ගේ හද సంతාන වල නතර වෙනවා. ඒ ආభాසයේ උතුම් මහභාසයක් පරම්පරාවට දෙන්න වගකීමක් තියෙනවා. ඒ නිසා මේ ආදරණීය අම්මවරුන්ට, තාත්තවරුන්ට, තරුණ තරුණියන්ට කොයි කාටත් මේ කියන දේවල් කාලයකට නෙමෙයි නිමන දක්වා වැදගත් වන දේවල්. එනිසා අපිට අපේ දයාබර අම්මා මව කුස දීලා කුස්මහත් කළා, පෝෂණය කළා, මෙලොවට බිහි කරලා රැක දීපු නිසා ජීවිත ඒ තාත්තා අම්මා එකතු වෙලා අපි අද මේ ධර්මයේ හැසිරෙනවා. ඔබත් ධර්මයේ හැසිරෙනවා. එනිසා අපේ යුතුයකම් අපි දැන් ඉෂ්ට කරන්න ඕන. යුතුයකම් ඉටු කරන බොදු සව්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉස්සෙල්ලාම භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් හිතේ පිහිටවන්න ඕන. ඒ අපේ වචනයෙන් අප්‍රමාණයි කිව්වේ. අපේ වචනේ. නමුත් අප්‍රමාණ ගෞරවයේ අවමයෙන් පිහිටන්නේ සෝතාපන්න වෙනකොට. එතකොට මේ බුද්ධ ගෞරවයේ දිනුන වන තාලේ කතා අහන්න ඕන. බුද්ධ ගෞරවයේ නැතිබන විදිය කතා අහන්න එපා ඔය කන් දෙකෙන්. කන් දෙකේ ඇඟිලි ගහගෙන අයින් වෙන්න ඕන. බුද්ධ ගෞරවයේ නැතිබන, බුදු අනුහස, බුදු බල මරන්නට කල්පනා කරන මුග්ධයන්ගේ වචන නැසිය යුතුයි. ධර්මයේද සංඝයාගේද බල අනුහස් මඩින්නට පුළුවන් කියා හිතන අඥානයන්ගේ වචන නැසිය යුතුයි. එනිසා මේ උතුරු මధుර කතා නිතර අහනකොට ශ්‍රද්ධාව දියුණු වෙනවා. මටත් හොඳයි, අනුන්ටත් හොඳයි. හිත මෘදු වෙනවා, ලස්සන වෙනවා, අරමුණ පැහැදිලි වෙනවා. ගෙවෙන තත්පරය උපදින්නේ පිනක්, ලං වෙන්නේ මරණයට පුණ්‍යමය සිහිසටහන් මතින්. එහෙනම් පාඩු වෙන්නේ නැහැ. අන්න එහෙමයි හිතන්නට ඕනි පින්වතුන්ලා. එනිසා ලැබෙච්ච ජීවිතය තා පුංචි කාලයක් පැවතිලා නිරුද්ධ වෙලා යාවි. කරපු කුසල කර්ම සමුදාය මතින් සමහර විට භවතෝ භවස්ස පටිසන්ධානං කියපු ආකාරයෙන් මතු භවතලාවේ ඇවිද යන්නට සිද්ධ වේවි. ඔච්චර කාලයක් හරි ඇවිද ගියත් වැඩෙන්නේ ධර්මයේ නම්, පුරුදු වෙන්නේ නිවන් මඟ නම් කවදා හරි දවසක නිමාවක් ලැබෙනවමයි. කලබල නොවි අවංකව කරන පිනකම සිද්ධ කරගන්න. කලබල නොවි අමංකව පූජා කරන එකම මල නමුත් බුදු සිරිපාභියස පූජා කරන්න. සුප්පතිට්ඨිත පාද දරූ සිරිපාභියස, රන්ටස් විහිදුන සිරිපාභියස, දිගු විනුබකින් ලස්සන සිරිපාභියස, දිගු ඇඟිලි වලින් සුකෝමල සිරිපා පතුල් වලින් ලස්සන සිරිපාභියස තමයි මේ මල් පහන් මම පූජා කරන්නේ. රන්වන් බුදු බඳ දරාගෙන, මහ කරුණාව හදේ දරාගෙන, දෙවි මිනිසුන් සනහාලු සතපාලු මහා ධර්මරාජයන් වහන්සේටයි මේ ප්‍රණාමය.
අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න. මේ ධර්මය ඇහෙන්නේ පෙර පිනකට ඇහෙන හැන බණපදයේ නොතේරුණත් අත් දෙක එකතු කොල්ලා සාදු හඬින් මම අනුමෝදන් වෙනවා. අනුමෝදනාව පවා අප්‍රමාණ පිනක්. බුදුපොත් මහා සංඝරත්නයේ දෑස අභිපතාම ජීවමානයි. ඒ සංඝරත්නයේ සජීවකරණයට මම හදවතින්ම කැමති වෙනවා. බුදුපොත් මහා සංඝරත්නයේ මේ දෙරණේ බොහෝ කාලයක් සියලු ගුණ දම් දරා සුවසේ වැඩ සිටිත්වා. අපිට දම් දෙන්න, අපට බණහන්න මහා සංඝරත්නය අපේම දරුවෝසේ අපේම ගෞරවයට අපේම ආදරයට බඳුන් වෙලා තව අවුරුදු 2500 කාලයක් මේ බුද්ධ ශාසනය රැකදීමේ වගකීම දරාගනිත්වා කියලා අපි වන්දනා කරන්න ඕන. එහෙම වුණාම අපේ හිතුත් හොඳයි, අනුන්ගේ හිතුත් හොඳයි, දෙවියන්ගේ හිතුත් හොඳයි. කලට වැසි වැටෙනවා, අකලට වැසි වැටෙන්නේ නැහැ. මිනිස් මනසේ සම්පාදනය වන පුණ්‍ය සම්පදාවට පුළුවන් කලට වැසි වස්සවන්න, අකලට වැසි නවත්තන්න. මගේ වචනයෙන් නෙමෙයි, ධම්මික සූත්‍රය නැමැති බුද්ධ වචනයට අනුව මම මේ ප්‍රකාශය කළේ. එනිසා පින්වතුනි, අපි වරද්ද ගත්තොතින්, කොනපොට මාරු කරගත්තොතින් මහ විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මමියරේ පිහිටියොතින්, ධර්මයෙන් රැකුණොතින්, බුදුරජාණන් වහන්සේ නම් වූ ධර්ම රාජයන් වහන්සේගේ අනුශාසනාවට සුබචෝනොතින් මෙලෝ වරදින්නේ නැහැ. මෙලෝ වරදින්නේ නැති කෙනා පරලොව දුගතිය යන්නේ නැහැ. මෙලොව සැපතිලා පරලොවෙත් සැනසීලා ධර්මයක් පුරුදු කළා නිවනිනුත් නිවී සැනසේවි. ඒ පරම සැනසීම ලබන්නට මේ බණ කතාවේ මේ කෙටි දහම් පිළිසඳර ආදරණීය හැම දිනාටම සාන්ත අස්වැසිල්ලක් වේවා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ මොහොතේදී මේ උතුම් වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ ඒ මහා සංඝරත්නයටත් ඒ වගේම පින්වතුන්ලාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා මේ වැඩසටහන මෙතකින් නිමාවටපත් කරන්නට යෙදෙනවා. අපි ඔක්කොම මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරගනිමු. අද දවසේ මේ උතුම් විහාරස්ථානයට අපි ඔක්කොම එකතු වෙලා පුළුවන් උපරිමයකින් මේ බණ මඩුව සහ සංවිධානය කරගෙන සරසලා බොහොම ලෑස්ති වෙලා අවංක ආදරයෙන් යුක්තව සංඝරත්නය පිළිගෙන මේ සිද්ධ කරපු පින්කම පුරාවට පහළ වුණේ ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක අසංස්කාරික පුණ්‍ය සම්පදාවක්. මේ උතුම් පුණ්‍ය සම්පදාවේ බලය සත්‍යයි. මේ අනුහසින් නිවනින් නිවී සැනසෙනතුරු බුදුපසේ බුදුමහරහත් මුනිවරුම මගේ දෑස අභියස මුණ ගැසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ බුදුපසේ බුදුමහරහත් මුනිවරුන් කෙරෙහි අවංක ආදර ගෞරවයක් මාහදී ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඇති වෙනවමයි පින්වතුනි. ඒ බුදුපසේ බුදුමහරහත් මුනිවරු සංඝ රත්නයට මා ගැන අනුකම්පාව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නිමනින් නිමි සැනසෙන තුරුම සුවසේ සිල් ගුණ පුරා ගන්නට මට ශක්තිය ලැබේවා. රාගයෙන් කාමයෙන් බලපෑමක් ඇති නොවේවා. දෑතර දෝතට හම්බ වෙන සැප සම්පත් දාන මුඛයෙන් පවරාදී දාන පාරමිතාවෙන් ගමන් කරන්නට මට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉජ්ජති භික්කවේ ඡන්දවතෝ සීලවතෝ විරියවතෝ පනිදි. ඔබ මේ මොහොතේ පිරිසිදු සිතකින් කරන ප්‍රාර්ථනාවක් නිසා විශාල පුණ්‍ය සම්පදාවක් උපද්දවාගෙන අවසානයේ කරන ප්‍රාර්ථනාවක් නිසා සද්ධා විරිය පච සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සද්ධා සීල සුතතාග පඤ්ඤා කියන පංච ධර්මවල පිහිටා කරන ප්‍රාර්ථනාවක් නිසා බුද්ධ වචනයට අනුව ඔබේ ප්‍රාර්ථනාව නොඅනුමානවම ඉෂ්ට වෙනවා සත්‍යයි. එනිසා නොබෝ යුගයක සොඳුරු දහම් වසන්තයක් තුල සංසාර ගමනේ දුක්බර නිමාව අත්විඳින්නට සීලු දෙනාට මේ බණ මඩුව පාරමි පුරා දුන් බණ මඩුවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අපට කවදත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ගුරු දේවවර බුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමින් වහන්සේ මේ බණ දහම් නොදන්නවාට නෙමෙයි අවුරුදු 40කට වැඩි කාලයක් උපසම්පදාවක් දරාගෙන බුදුසසුනේ ලැබපු ධර්මමය අත්දැකීම් බොහෝමයි. ඒ සියල්ල එසේ තිබියදී පවා අපිත් එක්ක බණ අහන්නට මේ උතුම් බණ මඩුවට සංඝ පිරිස සමග වැඩම කරන්නේ අපි හැමෝටම ශක්තියක් වෙමින් අනුකම්පාවෙන් ඒ උතුම් ආදර්ශය මහා තෙරුන් වහන්සේ නමක් ලෙස ලබා දෙමින්. එනිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ශ්‍රී සම්පatti ලැබේවා. අපකල පින් අයිති වේවා. ස්වාමීන් වහන්සේගේ පාරමී ගමනට එකතු වේවා. පැතුව බෝධියට අනුව සුව දහම් යානාවේ ගමන් කොට නිවී සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සාදු කියලා ආශිර්වාද කරමු. මොනරාගල ලොල්ලේපොළ අරණ්‍ය සේනාසනයේ සහ පොතුවිල් බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි කොළොන්වින්නේ රේබත නායක ස්වාමින් වහන්සේ, එවැගේම
මාරියාරාමේ ධම්මරක්කිත පණ්ඩිත ස්වාමින් වහන්සේ, කලවැල් ආරගම කස්සප නායක ස්වාමින් වහන්සේ, වීරකැටියේ සමාහිත ස්වාමින් වහන්සේ ඇතුළු මේ පරම පූජනීය නිමේෂයට සැපත් පරම පූජනීය මහා සංඝරත්නයට අපේ ආදරණීය ඉටු දේවතාවරු තමයි මේ කසාබද්ධාරී මහා සංඝ පෙළපත හදවත් වලින් අපි ආශිර්වාද කරමු. උපද්දවාගත් පුණ්‍ය සම්පදාවේ අනුහසින් ඇතූ බුදු ගුණයේ බලයෙන් ඇසූ උතුම් බුදු බණ පදයේ බලයෙන් ආනිසංසයෙන් සියලු මහා සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බුදු පුතුන් බොහෝ කාලයක් ලොව මේ සම්බුද්ධ ශාසනය සුල සැනසille වැජඹෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සාදු කියලා ආශිර්වාද කරන්නට යෙදෙමු. ඒ වගේම අද මේ උතුම් මහා පින්කම සිද්ධ කරමින් විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් අපේ චතුර සමරකෝන් මැතිතුමාගේ ජන්මදිනය හෙට දවසට යෙදিলা තියෙනවා. ඒ ආදරණීය මහත්මයාට එම පුතුණුවන්ට නිදුක් නිරෝගී සුව ලැබිලා මේ සම්බුදු සසුන තුල වැඩ වඩන්නට තමන්ටත් අනුන්ටත් සිත සලසන ලස්සන ජීවිතයක මිහිර මතුමතුත් අත්විඳින්නට මේ පුණ්‍ය සම්පදාවේ ආශිර්වාදය ඒ පින්වත් චතුර සමරකෝන් මැතිතුමාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් කේ.එම්. සමරකෝන් මහත්මයාට අද පුණ්‍යානුමෝදනා කරන අතර සුජීවත්ව සිටින W.M. සුමනාවති මෑණියන්ට මෙත් සිතින් ආශිර්වාද කරනවා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ වගේම මේ උතුම් අවස්ථාවට පැමිණි ඒ කතෝලික පූජකතුමන් සුමාල් මඩවල මැතිතුමාට ඒ පූජකතුමන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ශ්‍රී සම්පත්තිය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපේ අහිංසක දූල පුතාලා ඒ වගේම තරුණ තරුණියෝ වැඩිහිටියෝ කොයි කාගේ නමින් අභාව ප්‍රාප්ත ඥාති බන්දු වර්ගයා සිහි කරගන්න. අපේ මේ විහාර වංශයේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලා අපි සිහි කරගන්නවා. මේ උතුම් පින්කමට වචනයකින් හරි අතහිත දීපු සහ සම්බන්ධ වෙච්ච එකම සාදු නද පූජාවක් හරි සිද්ධ කරපු ඈත ඉඳන් හරි බණපදයක් සවනත වැකීමෙන් සතුටු වෙච්ච කාගෙත් නමින් මේ පරලෝකීය සංසාරගත ඥාති බන්දු වර්ගයාට අපි අද පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම එදා තුර මේ උතුම් බුදුසසුන සුරකින්නට සහයෝගය දීපු දෙවිවරු ඉන්නවා. ඒ සියලු දෙවිවරු අපි සිහි කරගනිමු. සක්දෙව් රජතුමා, වරම් දෙව් රාජබුරු, ආර්ය සුමන සමන් දෙවියන්, දුටුගැමුණු දිව්‍ය රාජයන්, සද්ධාතිස්ස දෙව් රජුන් ඇතුළු ඒ සියලුම මිහිතලයේ පටන් දෙව්ලොව සිසාරා බඹ විමන් දක්වා සත්ව ප්‍රජාවම අරමුණු කරගෙන අපේ හද సంతානවල මෙතුවක් වෙලා පහළ වූ උතුම් ඥාන සංප්‍රයුක්ත කුසල් පිත් නැමැති පුණ්‍ය සම්පදාවට ඔබත් අනුමෝදන් වෙමින් ඔබත් ඒ පුණ්‍ය සම්පදාවේ භාග්‍ය ලබත්වා කියලා ගාථා කියලා පුණ්‍යානුමෝදනාව සතුටු සිතින් සිද්ධ කරලා දැන් මේ බණ මඩුවේ කටයුතු අපි හමාර කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සාධු සාධු සාධු. අවසාන වශයෙන් අතිපූජනීය සංඝරත්නයටත් දූල පුතාලා ඇතුළු වැඩිහිටි මහා ජනතාවටත් මේ පින්කමට වචනයකින් නො අතහිත දීපු නම් කියපු නොකියපු සිළු දෙනාටමත් ඒ පද්මෝදේ ශාන්ත ගුණසේකර මැතිතුමා ඇතුළු වේ කටයුතු වලට සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත්
නිදුකින් නිරෝගීව සුව පහසුවෙන් මුලින් සිහි කළා වගේ බොහොම සැලසුම් සහගතව මේ බුදු සසුනේ පටන් ඉදිරි කාලය ගමන් කරලා නිවනින් නිවෙන්න තුරුම චතුරාර්ය සත්‍ය අවබෝධ වන තුරුම සුවදායක ගමනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම වචනයෙන්ම හැම දිනාටම නැවතත් ආශිර්වාද කරනවා. නැවුම් පිබිදුණු නිවන් බලාපොරොත්තු ඇතිව සුවදායක ගමනක් යන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තන් නමා මහන් අද සන්ධ්‍යාවේ මේ පින්බිම තුල අප රැස් වූයේ හොදෙක් ධර්මදේශනයක් ශ්‍රවණය කිරීමට පමණක් නොවේ. අප රැස් වූයේ අප මහා භාග්‍යතුන් වහන්සේ ලොවට පහළ කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සමග යලිත් වරක් අපගේ ජීවිත බැඳ තබා ගැනීමටයි. ඉන්වත්නි ජාතික පැවැත්ම රැකෙන්නේ බලයෙන් නොව, ධනයෙන් නොවේ, අධිකාරියෙන්ද නොවේ. ජාතික පැවැත්ම රැකෙන්නේ එහි මිනිසුන්ගේ හදවත් තුළ ශ්‍රද්ධාවෙන්, ගුණධර්මයෙන් සහ සංස්කෘතික වටිනාකම් වලින් පමණි. අපගේ මුතුන් මිත්තන්ට අප උරුම කර දුන් මේ දේශය, මේ ජාතිය, මේ බුද්ධ ශාසනය ශතවර්ෂ ගණනාවක් රැගෙන ආවේ කඩුවෙන් පමණක් නොව පන්සලෙන් බෝධින් වහන්සේගෙන් ධර්මයෙන් සහ සංඝරත්නයෙන් බව අමතක නොකළ යුතුයි. ඉතින් අද දවසේ මේ දේශනා ප්‍රාතිහාර්ය සිදු කරපු අපේ ආචාර්ය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මේ සර්වරාත්‍රික ධර්ම දේශනාවෙන්, උතුම් දහම් දේශනාවෙන් ලොවක් බබලවන්නට හේතු සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට අපමණ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මුළු ජීවිත කාලයටම පින් පිරෙන කටයුත්තක මේ දුක්ඛිත සංසාරයෙන් එතෙර කරන්නට මේ පින් කටයුත්ත සංවිධානය කරගනු ලැබුවා. අපේ චතුර සමරකෝන් මැතිතුමන් ප්‍රධාන ඒ සියලු දෙනා මේ කටයුත්තට මූලිකත්වයේ දරමින් ඒ සියලු කටයුතු සංවිධානය කරගත්තේ. මේ මොහොතේදී පිරිකර පූජා කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. මූලිකත්වය දරුව අපේ චතුර සමරකෝන් ආදරණීය නිවේදන ශිල්පියා, අපි වෙල්ලස්සම හඳුනාගත් නිවේදන ශිල්පියා චතුර සමරකෝන්, ඒ වගේම ඒ ආදරණීය මෑණියන් WM සුමනාවති මෑණියන් ප්‍රධානව පවුලේ ඥාතීන් ඇතුළුව සියලු දෙනා සමග පිරිකර පූජා කිරීමේ කටයුතු සිදු කළා. එතකම අපි ඔබත් බලාපොරොත්තු වනවා නම් පිරිකර පූජා කිරීමේ කටයුත්ත සඳහා ඒ වෙනුවෙන් මේ මොහොතේදී අවස්ථාව තිබෙනවා. මේ වෙලාවේ ඔබ සියලු දෙනාම ඒ පරිස්කාර පූජා කරන්න අවස්ථාව තියෙනවා කියන කාරණය මතක් කරමින් මේ පින්කම අවසන් කරන්නක් නොවේ. අද සිට ධර්මයේ ජීවිතයට කරගැනීම අපි ආරම්භ කරමු. අද එකම ආසනයක් තුල ඉඳගෙන මේ ධර්ම කරුණක් හෝ ජීවිතයට එක් කරගත්තා නම් ඒක තමයි බුද්ධ ශාසනය කරන ශ්‍රේෂ්ඨතම ගෞරවය වෙන්නේ. ඒ වගේම මේ මහා පුණ්‍ය කර්මයේ බලයෙන් අපගේ ශ්‍රී ලංකා මාතාව සුරක්ෂිත වේවා. මාතෘ භූමියේ සාමයේ සමගයේ සෞභාග්‍ය උදා වේවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ අතරම මෙත් සිත් වර්ධනය වේවා.
බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් බැබලේවා. මහා සංඝරත්නයේ ශාසනික සේවාව දීර්ඝ වේවා. අපගේ දරුවන් ගුණවත් පරපුරක් බවට පත් වේවා. අපගේ දය ධර්මය මහනැගි සිටින උතුම් ජාතියක් බවට පත් වේවා. සර්වරාත්‍රික බුදුගුණ දේශනාවෙන් තුන්වවක් සනසාලු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ ආචාර්ය රාජකීය පඬිත බලංගොඩ අපේ රාද ස්වාමීන් වහන්සේට තව চিරාත් කාලයක් මේ බුද්ධ ශාසනය බබලවන්නට තුන් ලොවේම ශ්‍රද්ධාව ඇති කරන්නට සීලවන්ත විනයදර භික්ෂුන් වහන්සේලා බිහි කරන්නට මහා විහාරී සංස්කෘතිය තේරවාදී බුදුදහම ලොව පුරා ධර්ම ප්‍රචාරයේ සිදු කරන්නට අපමණ බලය ආශිර්වාදය උන්වහන්සේගේ විනයදර ගුණවන්ත භාවයේ ශක්තිය වෙලා මේ රට බබලවන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. එවන් භික්ෂුන් වහන්සේලා එවන් මහා සංඝරත්නය ලංකාවේ සිසාරා ලංකාදීපේ පුරා ලෝකයේ පුරා මේ ලෝක තලයේම තව තවත් බිහි වේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හෙළසුරු TV production